ක්‍රොකොස් බයොලොජි YouTube channel එකට. ඉතින් අද අපි එදා නතර කරපු තැන ඉඳන් කතා කරගෙන යන්. මින් අපි සම්පත් පොත තියෙනවා. මෙන්න මෙතන ලස්සනට. ඊට පස්සේ අපි ඉතින් කලින් කරපු විදිහට කරමු. නමුත් මම මේකේ පොඩ්ඩක් බලාපොරොත්තු වෙනවා මේ පොඩි chart එකක් වගේ හදන්න. නමුත් අපි කලින් අනුගමනය කරපු ක්‍රමයටම තමයි මේකත් යන්නේ. අපි කියලා දීපු ක්‍රමයට මම පොඩි වෙනස් app එකක් පාවිච්චි කරනවා. මොකද මේකේ මම කියවනේ මම chart එකක් හදන්න යන්නේ. මෙන්න මේ විදිහට මේ ඒ හින්දා මම මේ chart එක මෙතනදී පාවිච්චි කරනවා. ඔයගලටත් පුළුවන් මේ chart එක කොහේ හරි ලියා ගන්න. ඒක මේ ඔයගලන්ට ලේසි වෙයි. හරි. මෙන්න මේතන කෙනෙක් ඉන්නවා සමන්ත කියලා. හරිද? මේ සමන්ත ඔන්න මේ සමන්තට වෙන සිද්ධියක් ගැන තමයි මම මේ කතා කරන්නේ. හරිද? මම වතුරේක් උත්තන් දින්නකෝ මෙහි නැත්තම් මේක මම අමතක වෙලා මට මං හිතන්නේ. හරි. මේ සමන්ත කියන කෙනා මේ උදේ පාන්දරම දුවන තරඟයකට යනවා. හරිද? ගිහිල්ලා මෙයා දුවද්දි මොනවද දෙන්නේ සාමාන්‍ය දුවන අයට? නේද? ග්ලූකෝස් දෙනවා මේ. ග්ලූකෝස් දෙනවා. එහෙම දුවලා මිනිස්සයා එනවා පාටි එකට. පාටි එකට ඇවිල්ලා පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් එහෙම ගන්නවා. හරිද? ඩ්‍රින්ක් එකක් අරගෙන ඊට පස්සේ ඔන්න ලොකු බත් පිඟානක් කාලා වතුර බොනවා. මේ තමයි ජලය. හරි. ඊට පස්සේ මේ මිනිස්සගේ ඔළුව කැක්කුමක් ඇවිල්ලා මේ මිනිස්සයා පැනඩෝලුත් බොනවා. මේක මතක තියාගන්න ඕනේ නෑ. දැන් අපි කතා කරන්න යන්නේ මේ සමන්තගේ නේද? සමන්තගේ බඩට යන්නේ මොනවද? මේ සමන්ත කන දේවල් වලට සමන්තගේ ඇඟ ඇතුළේදී මොකද්ද වෙන්නේ කියලා. මම මේ කතාව කිව්වේ ඔයාලා මතක තියාගන්න ඕන මොන පෝෂකද? කියන්නේ මේ මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් මේවා ජීර්ණය වෙන විදිය වගේම අවශෝෂණය වෙන විදිහත් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. හරි. දැන් මේ ටික කන සමන්තගේ කටට යන කෑම ගුලිය තමයි මේ තියෙන්නේ. හරිද? එදා දවස ඇතුළත මොනවද මේ තියෙන්නේ? මුලින්ම මෙයා බිව්වා. හරිද? ඊට කලින් ග්ලූකෝස් ගත්තා. හරිද? ඒක අපි පල්ලෙහා කාබෝහයිඩ්‍රේට් යටතේ කතා කරමු. මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා කියලා ග්ලූකෝස් කාබෝහයිඩ්‍රේට් එකක් කියලා. හරිද? ඒක මෙයා මුලින්ම ඒ විදිහට බලුවොත් මධ්‍යසාර තමයි අරන් තියෙන්නේ. නේද? ඊට පස්සේ බලන්න කාබෝහයිඩ්‍රේට් විදිහට මේ අරගෙන තියෙනවා. පොලිසැකරේට් බත්වල එහෙම තියෙනවනේ. ඩයිසැකරේට් අපි හිතමු මොකක් හරි නේද? වෙල්කම් ඩ්‍රින්ක් එක කොහොම මොකක් හරි තිබ්බා කියලා. සුක්‍රෝස් වගේ දෙයක්. හරි. මොනොසැකරේට් වගේම අපි කතා කරා ග්ලූකෝස් ගැන. හරිද? අපි ග්ලූකෝස් කියලා ලියමු ඕනනම් අවශ්‍ය නැහැ සමහර අවුල් නැහැ. ග්ලූකෝස් කියන මොනොසැකරේට් කියන එක මතකයිනේ. ප්‍රෝටීන් තිබ්බ චිකන් වගේ දෙයක් තිබ්බොත් එහෙම නේද? මොහර බීත්තර වගේ දෙයක් තිබ්බොත් උන ප්‍රෝටීනුත් තිබ්බ. ලිපිඩ කොහොමද තියෙනවනේ? විඩින් වල කෑම වල නේද? චිකන් වගේ දෙයක් නැත්තම් වකරි මස් එකක් ඊට පස්සේ මොකක් හරි අපි හිතමු කොළ జాතියක් කෑවත් ඒ වල DNA RNA තියෙනවා. හරිද? ජලය මං කව බිව්වා කියලා නිසා ඖෂධ තියෙනවා. එතකොට අපි කතා කරන්න යන්නේ මේ සමන්තගේ කට තමයි මේ තියෙන්නේ. සමන්තගේ කටට යන කෑම ගුලියට එක එක තැන්වලදී මොකද්ද වෙන්නේ කියන එක. හරිද? එතකොට මම මුඛ කුහරය ගැන එච්චර මේ තමයි මුඛ කුහරය. හරිද? සමන්තගේ කට. එතකොට මේක ගැන මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මම ඉතා සවිස්තරාත්මකව කතා කරලා තියෙනවා කලින් වීඩියෝ එකේ. බැලුවේ නැත්නම් කියලා බලන්න. නමුත් මම මේකේ පොඩි සමරි එකක් දෙන්නම්. සමන්තගේ දත් මගින් ආහාර කපනවා අඹරනවා. හින්දා ආහාර භෞතිකව කුඩා කොටස් වලට පත් වෙනවා. ශ්‍රේෂ්ඨ ඵලෙ වැඩිනවා. රසායනික ජීර්ණය පහසු වෙනවා. දැන් මොකක් හරි රසායනික ජීර්ණයක් කටේ දිනනවද කියලා අහනවා නම් බලන්න. මේ කේට ග්‍රන්ථි වලින් කේටේ ශ්‍රාවය කරනවා. කේටය ගැන අපි වෙනම කතා කරා ගිය වීඩියෝ එකේ. අපි එතන ඉඳන් යන්කෝ. එතකොට මේ පිෂ්ඨය කුඩා පොලිසැකරයිඩ් වගේම ඩයිසැකරයිඩ් බවට කේටමයිලේස් වලින් කඩනවා. ඊට අමතරව මේ එක තිබ්බ එක හතරක් වෙලා තියෙන මං කිව්වා භෞතික ජීර්ණයක් වෙන හින්දා කියලා. ඉතින් මේ යන කෑම කටෙත් මොනවද අර ටික පරණ ටිකම තියෙනවා. හරිද? නේද? මේ බලන්න පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් මම විතර මොනොසැකරයිඩ් පස්සේ ඇඳලා තියෙන්නේ මට ඒක අමතක වෙලා. මේ ප්‍රෝටීන් මේද අර ටිකම තියෙනවා. නමුත් පොලිසැකරයිඩ් යම් ප්‍රමාණයක් කුඩා කුඩා පොලිසැකරයිඩ් වගේම ඩයිසැකරයිඩ් බවට කැඩලා තියෙනවා. ඕගලන්ට තේරෙන්න ඕනේ අපේ කටේ කැම තියෙන වෙලාවත් එක්කලා මුළු කැම එකේම තියෙන අපේ බත්වල තියෙන මුළු පෘෂ්ඨ ප්‍රමාණයම අපේ කැම වල තියෙන මුළු පෘෂ්ඨ ප්‍රමාණයම කටේදී ඩයිසැකරයිඩ් බවට කඩන්න බෑ. යම් ප්‍රමාණයක් තමයි කැඩෙන්නේ. ඒක මම හිතනවා ඕගලන්ට අවබෝධයක් ඇති කියලා. ඒ තියෙන වෙලාවත් එක්ක මේ වැඩේ කරන්න බෑ. කටේදී ප්‍රධාන වශයෙන් ටාගට් වෙන්නේ යාන්ත්‍රික ජීර්ණයක් කරන්න. ඒකට මේක මම කලින් කතා කරා. හින්දා මම ආයේ මේක අර විදිහට කතා කරන්නේ නැහැ. එතකොට ඊළඟට මේ කෑම ගුලිය කොහෙට දෙන්නේ කියලා කතා කරොත් ඊළඟට මේ කියන්නේ මේ ග්‍රසනිකාවට. හරිද? මේ ග්‍රසනිකාව කියන තැන එකම වාක්‍යයේ ආහාර ජීර්ණ පද්ධතිය කියන එකේ තියෙන්නේ මේ ඒ තමයි ඔය ටික පොඩ්ඩක් මකන්නම්කෝ. හරි. ඒ තමයි මේ ග්‍රසනිකාව කියන එක ආහාර මාර්ගයටත් ශ්වසන මාර්ගයටත් පොදු කුටීරයකි කියන එක විතරයි මේ සම්පත් පොතේ තියෙන මම ඔයගලන්ට පෙන්නන්නම්. මම හිතන්නේ එච්චරයි තිබ්බේ. ඔව් හරිද? ග්‍රසනිකාව මේ තියෙන්නේ. ආහාර ඔව් ඒක තමයි වැදගත් කරන ග්‍රසනිකාව අන්න ස්රෝතයට සම්බන්ධයි. ඔව්. ඒක නම් ඉතින් ඔයාලට දැක්කත් ලියන්න පුළුවන් නේද? මේක විතරයි වැදගත් පොයින්ට් එකට තිබ්බේ. ඔයාලා මේකත් ලියන්න ඔයගොල්ලෝ මුඛ කුහරයට අන්න ස්රෝතය සම්බන්ධ කරයි කියලා සමන වැදගත් එකට තිබ්බේ මේ. හරිද?
ශ්වසන මාර්ගයටත්. දැන් මේක මම ඊයර දෙවෙනි වාක්‍යෙ මෙතන ලියන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ඒගොල්ලෝ S2ට දැක්කම පේනවා. මේ සාමාන්‍ය මේ ග්‍රසනිකාවයි අන්න ස්රෝතය ගැන ওই වාක්‍ය දෙක මේකේ තියෙනවා. දැන් අන්න ස්රෝතයට තියෙනවා ග්‍රසනිකාව ආමාශයට සම්බන්ධ කරයි කියලා. ඒ වගේම මේකේ තියෙනවා ග්‍රසනිකාවෙන් මුඛ කුහරය අන්න ස්රෝතයට සම්බන්ධ කරනවා කියලා. හරිද? ඒතර පොදු කුටීරයක් කියන කාරණාවෙන් ඔබට ගිහිල්ලා ඕගොල්ලන්ට සමහර විට පොඩි ඩවුට් එකක් ඇති. මොකක් ගැනද? දැන් ශ්වසන මාර්ගය තියෙනවා කොහෙද? මෙන්න මේ පැත්තේ මේ තමයි ශ්වසන මාර්ගය. හරිද? හරිද? මේ තමයි ආහාර මාර්ගය. එතකොට කෑම දැන් ගන්න කෑම එහෙනම් 50 යන්න ඕනනේ මේ ශ්වසන මාර්ගයට 50යි මේ ආහාර මාර්ගයට 50. එහෙම යන්නේ නැහැ. හරිද? පොඩි යාන්ත්‍රණයක් තියෙනවා. මේ යාන්ත්‍රණය ඔයගලගේ සිලබස් එකේ තියෙනවා. ඔයගල ඉස්සරහට කියවන් ගියා නම් ශ්වසන පද්ධති පාඩමේ තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා. ඒතර මම ශ්වසන මාර්ගයේ පටන් ගන්න තැන දල ව්‍යුහය තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ පියනක් වගේ තියෙනවා අපි ජීවිකාව මේ මෙතන මම ආයි පාරක් රවුමට මේ පාට කරන තැන තමයි අපි ජීවිකාව තියෙන්නේ. මෙතනට අපි කියමු ශ්වාසනාල ద్వාරය කියලා. ඒ කියන්නේ ශ්වාසනාලය කියන බටය. ඒ කියන්නේ අපේ නහයේ ඉඳන් හුස්ම ටික පෙනහළු වලට ගෙනියන බටේ පටන් ගන්න තැන. හරිද? මේ බටේ මුලම හරිය තියෙනවා ස්වරාලය. නැත්නම් අපේ වෝකල් කෝඩ්ස් කියන ඒවා. ඒවයින් තමයි අපේ සද්ද හදන්නේ. අපි ප්‍රාශ්වාස වාතයේ එද්දි ඒ කාටිලේජ් මේ ව්‍යුහයක් ඒක මේ වැහිලා හරිද? යම් ඉඩක් තිබිලා වැහිලා ඒ පටල කම්පණයෙන් තමයි අපේ සද්ද හදන්න සරලව. ඒක මේ පසු කාලීනව ඉතින් ඔයගලා උසස් අධ්‍යාපනයට දිගෙන ගන්න පුළුවන් කොහොමද ඔක වෙන්නේ. ඔක ටිකක් තියෙනවා සැහෙන මේ කාටිලේජස් ටිකක් තියෙනවා. කාටිලේජස් මැද්දේ මේ true false ඕම් තියෙනවා. ඒක ඉගෙන ගන්න පුළුවන් පස්සේ ඒක වැඩක් නැහැ දැනට. ස්වරාලය කියලා එකක් තියෙනවා කියලා මතක තියාගන්න. හරිද? ඒකෙන් තමයි අපි සද්ද හදන්නේ කියලා මතක තියාගන්න. හරි. මේ ශ්වාසනාලය කියලා කියන්නේ අර මේ ටියුබ් එක. හරිද? ඒතකොට ඒක පටන් ගන්න තැන තියෙනවා ස්වරාලය. එතනින් එහාට තියෙනවා ශ්වාසනාල ద్వාරය. මෙතනින් තියෙනවා අපි ජීවිකාව. හරිද? එතකොට මොකද්ද වෙන්නේ කියලා කතා කරොත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. හරි ලේසි. මෙන්න මේ අපි ජීවිකාව පියනක් වගේ ලස්සනට තියෙන හින්දා මේක ගිහිල්ලා හරිද? මේක ගිල ලස්සනට මෙන්න මෙහෙම වැහෙනවා කියලා. හරිද? ඒකනේ සාමාන්‍යයෙන් වෙන්නේ බකට් එකක් වැහෙන්න පියනින්නේ. නමුත් මෙතන කතාව එහෙම නෙමෙයි. මෙතන වෙන්නේ ඒක නෙමෙයි. මෙතන වෙන්නේ මොකද්ද? මෙන්න මේ ස්වරාලය ගිලිද්දි, කැම ගිලිද්දි මිනිස්සෙක් මේ ස්වරාලය මෙන්න මේ විදිහට උඩට චලනය වෙනවා. ගිහිල්ලා මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මේ අපිජීවිකාවට හේතු වෙලා මොකද වෙන්නේ? මෙන්න මේ ශ්වාසනාලයේ ద్వාරය වහනවා. හරිද? එතකොට අපි පොයින්ට් කරොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. ආහාර ගිලීමේදී ගලියන්න ඕන කොහොමද? ආහාර ගිලීමේදී මොකද්ද වෙන්නේ? මං කිව්වා ස්වරාලය උඩට යනවා. හරි. ස්වරාලය ඉහළට චලනය වෙයි. ඊට පස්සේ ඉහළට චලනය වුණාම මොකක්ද වෙන්නේ? අම්මරට උඩ අපිජීවිකාව තියෙනවා. මොකද වෙන්නේ? අපිජීවිකාවෙන් ශ්වාසනාල ద్వාරය වහනවා. තේරුණාද? ඊට පස්සේ මොකද වෙන්නේ? ආහාර ශ්වසන මාර්ගයට නොගොස් ආහාර මාර්ගයට ඇතුල් වෙනවා. අයි අපි පොඩ්ඩක් කතා කරමු. සරලව මේක ඔළුවේ තියාගන්න. එතකොට ඕගලන්ට වාක්‍ය ගලප ගන්න පුළුවන් නේද? මෙතන තියෙනවා ස්වරාලය. ස්වරාලය උඩට ගියා. නේද? අපි ජීවිකාවෙන් ශ්වාසනාල ద్వාරය වැහුවා. ඊට පස්සේ ආහාර නේද? ශ්වසන මාර්ගයට යන්නේ නැතුව ආහාර මාර්ගයට ඇතුල් වෙනවා. ඔහොම මතක තියාගන්න. ඒක ලිඛිත භාෂාවෙන් ලිව්වා නම් හරි. හරිද? ඊට පස්සේ අපි බහිමු අන්න ස්රෝතයට. හරිද? දැන් මේ අපිට මම හිතන්නේ ග්‍රසනිකාව ගැනත් අපි ගිය වීඩියෝ එකේ පොඩ්ඩක් කතා කරා. මේකේ මම ඊටු ටික කතා කරා. අපි දැන් අන්න ස්රෝතයට බැස්සොත් අන්න ස්රෝතය ඇතුලේ මම මේක ලියුවා පොඩ්ඩක්. මොකද මට ආමාශයත් මෙතන ඉවර කරන්න ඕනේ. නැත්තම් මේ මට මේක ලීලී නිකොත් ටිකක් වෙලා යනවා කියලා හිතලා මම ලිව්වා. ඕගලන්ට මම හිතන්නේ මේක පැහැදිලි ඇති. මම කලින් එකේ කතා කරේ ව්‍යුහය, ජීර්ණය, අවශෝෂණය, විශේෂ කරුණු සහ වෙනත් කෘත්‍ය කියන එක පදනම් කරගෙන. එතකොට මම කොයි වෙලාවකවත් ඒ රටාවෙන් පිටපනින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම කරොත් ඕගලන්ටමයි වැඩේ පැටලෙන්නේ. හරිද? ඉතින් බලාගෙන ගියාම දැන් අපි ව්‍යුහය ගැන කතා කරන්නේ. මම ඕගලන්ට කිව්වා මේ අන්න ස්රෝතය ගැන කතා කරත්, ග්‍රසනිකාව ගැන කතා කරත් මුලින්ම අර සම්බන්ධ කරන කතාව ලියන්න කියලා. දැන් මේකේ තියෙනවා මුලින් ව්‍යුහය යටතේ එක පොයින්ට් එකක්. මොකද්ද? ග්‍රසනිකාව හා ආමාශය අතර පිහිට. හරිද? මේ පොයින්ට් මෙහෙම ලිව්වත් ගැටලුවක් නැහැ. හරිද? බලන්න දැන් චුට්ට වාක්‍ය ගලපලා ලියන්න පුළුවන් චුට්ටි වාක්‍ය. උරස් කුහරේ පිහිටයි. දිගුනාලයකි. හරිද? මොනවාද? ග්‍රසනිකාව හා ආමාශය අතර ඇති මේගොල්ලන්ට දැක්කම පේනවා මේක. ඊට පස්සේ උරස් කුහරේ පිහිටයි දිගුනාලයකි. ඒ වගේම වැදගත් කාරණාව තමයි බිත්තියේ පේශි වර්ග දෙකකි. ඉහළ කොටසේ කංකාල පේශිය ඇත, පහළ කොටසේ සිනිඳු පේශිය ඇත. හරිද? මොනවාද ව්‍යුහ ගැන කතා කරපු පොයින්ට් 4යි. මොනවාද? පහක් විතර ගන්නත් පුළුවන් ගන්නවා නම් එකක් තමයි ව්‍යුහය ගත්තාම හරි මෙන්න දැන් මේකේ පොතේ තියෙන මට මතක හැටියට ග්‍රසනිකාව ආමාශය අතර පිට උරස් කුහරේ පිට දිගුනාලය කියලා. එහෙම ලිව්වත් කමක් නැහැ. නමුත් මෙහෙම පොයින්ට් වයිස් මතක තියාගත්තාම ඕගලන්ට පුළුවන් මේ පොයින්ට් 5ක් හෝ 4ක් හෝ වෙන වෙනම ලියන්න. මොකක්ද?
ව්‍යුහය අන්න ස්රෝතය. දැන් ඔකට මතක් වෙනවා හරි. අන්න ස්රෝතය කියන්නේ සමනේස එකක් ඉන්න තියෙන සම්භාවිතය සෑහෙන අඩුයි. නමුත් හිතන්නකෝ අහුවා කියලා. ඇහුවොත් හරි. ඕගලන්ට දැන් පොයින්ට්ස් ටික ඔළුවේ නිකන් මීමැස් වගේ කරගෙනවට ලේසි. එකපාරට හරි. අපි ක්‍රමයක් ඉගෙන ගත්තා. මොකද්ද ක්‍රමය? මුලින්ම අපි ව්‍යුහය ගැන ලියනවා. ව්‍යුහය ගැන මොනවද තිබ්බේ? හරි. මොනවද? ග්‍රසනිකාවයි ආමාශය සම්බන්ධ කරනවා. උරස් කුහරේ තියෙනවා දිගනාලයක්, බිත්තියේ පේශි වර්ග දෙකයි, කංකාල පේශි, සිනිඳු පේශි, කංකාල පේශි උඩ තියෙනවා, සිනිඳු පේශි යට තියෙනවා. ඊළඟට ඔයගලට මතක් වෙන කාරණා තමයි ජීර්ණය. ඔයගොල්ලෝ දන්නවා අන්න ස්රෝතයේදී කිසිදු ආකාරයක ජීර්ණයක් සිදුවන්නේ නැත. අන්න ස්රෝතයේදී කිසිදු ආකාරයක අවශෝෂණයක් සිදුවන්නේද නැත. ඊළඟට තියෙනවා විශේෂ කරුණු සහ වෙනත් කෘත්‍ය. අපිට මේ පොතේ දීලා තියෙන කාරණාත් එක්කලා මේ විශේෂ කරුණු ගැන කතා කරන්න දෙයක් නැහැ. හරිද? මේ වෙනත් කෘත්‍ය ගැන කතා කරද්දී ඕන්න ලියන්න පුළුවන් ග්‍රසනිකාව හා ආමාශය සම්බන්ධ කරයි කියලා. මම ඒකයි මෙතන මෙහෙම දාලා තින්නේ. ඕන්නම් ඒක නොලිය ඉන්න පුළුවන්. මොකද මේ පොයින්ට් එක ඔයා මෙතන ලියලා තියෙනවා ව්‍යුහය යටතේ. ඕන්නම් ඉතින් කෘත්‍ය යටතේ දැන් පස්සේ මේක මෙතනදී මතක් වුණ නැතුව මෙතනදී හරි මතක් කරලා ලියන්න. මේකනේ මේ අපි වැදගත්ම කෘත්‍ය කතා කරන්න ඕනේ අන්න ස්රෝතේ මෙන්න මේක. දැන් අපි කතා කරා අන්න ස්රෝතේ උඩ කෑල්ලයි යට කෑල්ලයි පේශි වර්ග දෙකකින් හැදිලා තින්නේ කියලා. දැන් ඉහළ කොටස හැදිලා තින්නේ කංකාල පේශි වලින්. මේ කංකාල පේශි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි කෑම ගිල්ලාම යම් දුරක් වෙනකන් අපිට ඒ කෑම වල පල්ලෙහාට යන ගමන පාලනය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා කංකාල පේශි කියලා අපි කියන මෝටර් ඇක්ටිවිටි කියලා ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ අපේ ඉච්ඡානුග ක්‍රියා සිද්ධ කරන කාරකේ තමයි කංකාල පේශි කියලා කියන්නේ. එතකොට අපි හිතලා කරන දෙයක් තමයි කෑම ගිලින එක. එතකොට මේ කංකාල පේශි කියන ඒවා ගිලින්න දායක වෙනවා. හරිද? වැදගත්ම කාරණාව වෙන්නේ මේ පල්ලෙහා කොටසේ සිනිඳු පේශි වලට යද්දි. මේ තමයි පහළ කොටසේ සිනිඳු පේශි. මේ සිනිඳු පේශි දැන් බලන්න අපිට මේ අපි කතා කරන වෙනත් කෘත්‍ය ගැන. හරිද? ඉහළ කොටසේ සිනිඳු පේශි ආහාර ගිලීමට දායක වේ. එක කෘත්‍යයක්. හරි. දෙවෙනි කෘත්‍යය මොකද්ද? ඉහළ ගියද්දිම අපිට මතක් වෙනවනේ නම් පහළත් මොකක් හරි තියෙන්න ඕනේ. පහළ කොටසේ සිනිඳු පේශි ක්‍රමාකුංචන චලන වලට දායක වේ. ඉතින් ඕගොල්ලෝ ලියන්න ඕන ක්‍රමාකුංචන චලන යනු මොනවාද? මෙන්න මේ පොයින්ට්ස් ටික හොඳට මතක තියාගන්න. සිනිඳු පේශි වල මාරුවෙන් මාරුවට සිදුවන රිද්මයානුකූල සංකෝචන හා ඉහිල්වීම් ශ්‍රේණියක්. හරිද? මේකේ මේ මාරුවෙන් මාරුවට වෙන කියන කතාවයි රිද්මයානුකූල කියන කතාවයි සංකෝචන හා ඉහිල්වීම් කියන කතාවයි ශ්‍රේණීකී කියන කතාවයි මොනවාද? එකක් මාරුවෙන් මාරුවට සිනිඳු පේශිවල ඒක ඉතා වැදගත්. හරිද? ඒක අනිවාර්යයෙන් ලියන්න. සිනිඳු පේශිවල එක මාරුවෙන් මාරුවට වන රිද්මයානුකූල ඒකත් වැදගත්. රිද්මයානුකූල හතරවෙනි පොයින්ට් එක සංකෝචන හා ඉහිල්වීම් ශ්‍රේණියකි. හරිද? ඔන්න ඔය කාරණා හතර යටතේ තමයි මේකේ අර්ථ දැක්වීම මතක තියාගන්න ඕනේ. මේ ක්‍රමාකුංචන චලන යනු මොනවද කියන එක ස්ට්‍රක්චර් ඩිසේ වල අහන්න පුළුවන්. මම ඒකයි මේකට ටිකක් වැඩිපුර ફોකස් කරේ. බලන්න සිනිඳු පේශිවල මාරුවෙන් මාරුවට සිදුවන රිද්මයානුකූල සංකෝචන හා ඉහිල්වීම් ශ්‍රේණියක්. හරිද? ආයි මොනවද? සිනිඳු පේශිවල මාරුවෙන් මාරුවට සිදුවන රිද්මයානුකූල සංකෝචන හා ඉහිල්වීම් ශ්‍රේණියක්. right? එතකොට දැන් මේ ක්‍රමාකුංචනය කියන්නේ එහෙම එකක්. හරිද? ක්‍රමාකුංචනයෙන් මොකද්ද වෙන්නේ? ආහාර අන්න ස්රෝතයේ දිගේ පහළට තල්ලු වීම. හරිද? දැන් අපි අන්න ස්රෝතේ පොඩ්ඩක් සමරයිස් කරොත් ව්‍යුහය ග්‍රසනිකාව හා ආමාශය අතර පිහිටයි, උරස් කුහරයේ පිහිටයි, දිගුනාලයේකි, බිත්තියේ පේශි වර්ග දෙකකි, ඉහළ කොටසේ කංකාල පේශි ඇත, පහළ කොටසේ සිනිඳු පේශි ඇත. ජීර්ණයක් නැත, අවශෝෂණයක් නැත, විශේෂ කරුණුත් නැත. වෙනත් කෘත්‍ය දැන් පස්සේ අපිට දැන් ග්‍රසනිකාව හා ආමාශය සම්බන්ධ කරයි. ඉහළ කොටසේ කංකාල පේශි ගිලීමට ආහාර ගිලීමට දායක වේ. පහළ කොටසේ සිනිඳු පේශි ක්‍රමාකුංචන චලන සිදු කරයි. ක්‍රමාකුංචනය යනු සිනිඳු පේශිවල මාරුවෙන් මාරුවට සිදුවන රිද්මයානුකූල සංකෝචන හා ඉහිල්වීම් ශ්‍රේණියකි. එමගින් ආහාර අන්න ස්රෝතයේ දිගේ පහළට තල්ලු කරයි. එසේ එකක් වගේ આવොත් ඔන්න ඔහොම තමයි ලියන්න ඕනේ. එක පොයින්ට් එකක්වත් හැලෙන්නේ නැහැ. මම පෙන්නන්නම්කෝ අන්න ස්රෝතය ගැන තියෙන ටික බලන්න. ආමාශය සම්බන්ධ කරන දිගුනාලයක දැන් අපි දිගුනාලයක් කියන පොයින්ට් එකත් ලියුවා, සම්බන්ධ කරන පොයින්ට් එකත් වෙනම ලියුවා. උරස් කුහරය තුල හමුවේ රයිට්. සිනිඳු පේශි, බිත්තියේ කංකාල පේශි වාදේ වර්ගෙම තියෙනවලු. බලන්න. ඊට පස්සේ කියන අන්න ස්රෝතයේ ඉහළම කොටස කංකාල පේශි අඩංගු වන අතර ගිලීමේ ක්‍රියාවලට දායක වේ. අන්න ස්රෝතයේ ඉදිරි ප්‍රදේශයේ සමන්විත වෙන්නේ සිනිඳු පේශි වලින් ක්‍රමාකුංචනය නම් ක්‍රියාවලට දායක වේ. මෙම ක්‍රියාවලියේදී අන්න ස්රෝතයේ සිනිඳු පේශි වල මාරුවෙන් මාරුවට සිද්මයානුකූල සංකෝචන හිල්ලීම් තරංගයක් ඇති වේ. මේ මගින් ආහාර ගුලිය දැන් බලන්න මේ පොයින්ට් ටිකම තමයි අපි ටිකක් පිහිටීම වෙනස් කරලා නේද? දැන් මෙතන සමහර ඒවා මේ ඒකේ එතනම දාලා තියෙනවා. නමුත් අපි එතනම දාන්න නැතුව පොඩ්ඩක්
මේක මතක තියාගන්න පුළුවන් විදිහට arrange කරලා ලිව්වා. දැන් ඕගොල්ලෝ අර විදිහට essay එකක් ලියලා බලන්න මේක point එකක්වත් හැලිලා නැහැ. හරි. දැන් අපි වැදගත් කැලලකට ටිකක් ඉන්නේ. ඒ තමයි ආමාශය. right. අපි දැන් ආමාශය ගැන ඊළඟට කතා කරන්නේ. හරි. ආමාශය ගැන අපි පොඩ්ඩක් සංවිධිත විදිහට මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට පේනවා මේක ඇතුළෙත් ආමාශය ගැන ලොකු කොටසක් දීලා තියෙනවා මේ අපි බලමු කොහොමද මේක මේ මම කියන මේක ඉස්සෙක් කරනවත් වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක බැලන්ස් කරන්න කියලා. හරිද? අපි මේ යට තියෙන ඒවා සහ උඩ තියෙන ඒවා දැන් මෙතන සමහර දේවල් හරීම තැන් තැන් වලදී. හරිද? අපි බලමු අපි යොදාගත්ත ක්‍රමෙන් කොහොමද මේ ඔක්කොම එකපාරට මතක තියාගන්නේ කියලා. ඒතකොට මුලින්ම අපි දුවන්න ඕනේ ව්‍යුහය කියන පැත්තට. හරිද? මේ බලන්න. හරි. ව්‍යුහය ගැන කතා කරද්දි මම කැමති ටිකක් පිළිවෙලට මේකේ යන්න. මොන වගේ පිළිවෙලකටද? මම කැමති මේකේ උඩ ඉඳන් පල්ලෙහාට යන්න. හරිද? දැන් ඔයගලන්ට පේනවා මේ අන්න ස්රෝතය ඔන්න මෙතෙන්ට ඇරෙනවා. ආමාශයට. හැබැයි නිකන් මේ ස්ලෝන් බටේ වතුර ටැංකියට ඇරියා වගේ මේක ඇරෙන්නේ නැහැ. මෙතන තියෙනවා පොඩි පිදානයක්. නැත්තම් පොඩි අපි ගමු පොඩි දොරක්. මේකට අපි කියනවා හෘදයාසන්න වක්‍ර පිදානය කියලා. හෘදයාසන්න වක්‍ර පිදානය කියලා. හරිද? හරිද? එතකොට මේක තියෙනවා කෙලින්ම අන්න ස්රෝතය ආමාශයට විවෘත වෙන තැන. හරිද? ඉතින් නිකන් දොරක් වගේ. ඇරිලා තියෙන හැම වෙලාවෙම ඇරිලා තියෙන දොරක් නෙවෙයි. ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ඇරෙනවා. එතකොට අපි දැන් ව්‍යුහය ගැන කතා කරද්දී අපි මංගල වශයෙන් ඒක লীලා පටන් ගන්නවා. හරිද? අවිදුර කොටසේ අපි නැත්තම් මෙහෙම කරමු. මේකටත් ඕනනම් අරගම දාමු. අපි අර මෙතඩ් එක මේක ලේසි. හරිද? ඒකට මතක කරගන්න ලේසිනේ. හරිද? දැන් අපි මේ කතා කරන්නේ මොකක් ගැනද? මොකක්ද ගැනද? හරි. මොකක්ද මේ අපි කතා කරන්නේ? හෘදයාසන්න වක්‍ර පිදානය. right. එතකොට මේකේ ව්‍යුහය ගැන කතා කරොත් අපිට කරුණු දෙකක් කතා කරන්න වෙනවා. ව්‍යුහය මොනවාද? එකක් තමයි මේකේ පිහිටීම. පිහිටීම තමයි අන්න ස්රෝතය ආමාශයට විවෘත වන ස්ථානයේ පිහිටයි. හරිද? දැන් අපි මේ මුඛ ගත්තත් බලන්න දැන් මෙතනත් අපි පිහිටීම ගැන කතා කරලා දිනන ව්‍යුහය ගැන කතා කරලා මේ බලන්න ශ්‍රෝතෘනත් ග්‍රසනිකාව හා ආමාශය අතර උරස් කුහරේ තියෙනවා කියලා කිව්වා. ග්‍රසනිකාව වුණත් අපි පිහිටීම ගැන හැම වෙලාවෙම කතා කරා. මේ මොකද්ද? මුඛ කුහරය හා අන්න ශ්‍රෝතය අතර තියෙනවා කියලා. සමහර ව්‍යුහය ගැන කතා කරද්දී පිහිටීම කියන එක ලියන එක සාමාන්‍යයෙන් සෑහෙන වැදගත්. හරිද? ව්‍යුහය. ඊට පස්සේ අපි ගමු අන්න ශ්‍රෝතය ආමාශය විවෘත වෙන ස්ථානයේ පිට දෙවෙනියට මේකේ ව්‍යුහය ගැන තියෙන කතාව තමයි වෘත්තාකාර. හරිද? වෘත්තාකාර සිනිඳු පේශි වලින් සෑදේ. හරිද? තේරෙනවද? දැන් ඔන්න වක්‍ර පිදානේ ව්‍යුහය ගැන කතා කරනවා. වක්‍ර පිදානේ ජීර්ණයක් වෙන්නෙත් නැහැ. වක්‍ර පිදානේ නේද? වක්‍ර පිදානේ මේ අවශෝෂණයක් වෙන්නෙත් නැහැ. ආයි වක්‍ර පිදානේ විශේෂ කරුණු ගැනත් අපිට කතා කරන්නේ නැහැ. වක්‍ර පිදානේ කෘත්‍ය ගැන කතා කරන්න පුළුවන්. මොනවද විශේෂ කෘත්‍ය? හරිද? මේ සම්පත් පොතේ තියෙන විදිහට මම ලියන්නම්. අවයව කියන මොන අවයවද? අන්න ස්රෝතය හා ආමාශය නේ. මෙතන විශේෂිතව ලියනවා නම් ආමාශය අතර ද්‍රව්‍ය ගමනාගමනය යාමනය. මේක අහන්න පුළුවන්. හරිද? වක්‍ර පිදානවල කෘත්‍ය මොකක්ද කියලා. අවයව අතර ද්‍රව්‍ය ගමනාගමනය යාමනය කිරීම. දැන් හෘදයාසන්න වක්‍ර පිදානයේ විශේෂිතම කෘත්‍ය ඇහුවොත් එහෙම උගට අවයව වෙනුවට මෙන්න මේක අන්න ස්රෝතය හා ආමාශය අතර ද්‍රව්‍ය ගමනාගමනය යාමනය කියලා විශේෂයෙන් කියන්න පුළුවන්. හරිද? එතකොට බලන්න ඒ වක්‍ර පිදානය ගැනත් අපි අපේ පරණ තියරීම ගේමක් ගහගත්තා. එතකොට ඔයගලන්ට මේක අමතක වෙන්නේ නැහැ මොනම විදිහකටවත්. මොකද සමහර වෙලාවට ඔයගලගේ ඔළුවේ පොයින්ට් එක තියෙනවා. නමුත් ඔයගල ලියන්න ගියන් පස්සේ ඔයගලන්ට තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා. මේ වගේ අර යන විදිහක් තියෙනවා නම් අනිවාර්යෙන් ඕගලන්ට මේක අනිවාර්යෙන් ගොඩ දා ගන්න පුළුවන්. දැන් අපි බහින්න යන්නේ ආමාශය ඇතුළට. හරිද? ආමාශයේ අපි පෙර සිරිත කඩ නොකර අපි ආමාශයත් පටන් ගන්නවා ව්‍යුහය ගැන. හරිද? ආමාශයේ ව්‍යුහය ගැන අපි කතා කරොත් මුලින්ම අපිට කියන්න වෙනවා මුල් කාරණාව
මේ මම සෑහෙන මේ පොඩි කරනවා පොයින්ට් හරිද? J ආකාරයි එකක්. උගලන්ට පේනවා මේ ආමාශයේ තියෙන ෂේප් එක නිකන් J අකුරක් වගේ. හරිද? ඔයගලන්ට ටිකකින් ආමාශය ඇනටමි එක පොඩ්ඩක් පෙන්නන්නම්. ඊට පස්සේ බලමු J ආකාරයි අනිත් එක විස්තෘත පැසකි. විස්තෘත පැසකි. හරිද? පොයින්ට් දෙකයි. හරිද? විස්තෘත පැසක් කියන දැන් බලන්න මේක මල්ලක් වගේ තිබුණට මේක දෙපැත්තට ඇරිලානේ කියන ඇරිච්ච ඇරිච්ච නෙවෙයි විස්තෘත කියන්නේ මේ විවෘත වගේ මට තේරුණේ. විස්තෘත කියලා කියන්නේ මේ ඒ කියන්නේ විසිරීලා තියෙන පැසක්. ඒ කියන්නේ ඇදිලා තියෙන පැසක්. හරිද? ඒ හින්දා මේකට తాවකාලික ආහාර ගබඩාවක් විදිහට ක්‍රියා කරන්නත් පුළුවන්. අපි ඒක බලමු ඉස්සරහට. හරිද? J ආකාර විවෘත පැසක්. අනිත් එක ආමාශ බිත්ති අතිශය ඇදෙන සුළුයි. අතිශය ඇදෙන සුළුයි. හරිද? තේරුණාද? එතකොට ওই තුන තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. තව ප්‍රධාන වශයෙන් මුලින්ම කතා කරන්න තියෙන්නේ තව දිගට තියෙනවා. හරිද? එතකොට දැන් ආමාශයේ ව්‍යුහය කියන්නේ මොකද්ද? ඒක මොන විදිහටද තියෙන්නේ කියන එක ගැන එකපාරට අයිඩියා එකක් එන්නේ නැත්නම් මම මෙතන ඇදලා තියෙන රූපයක් මේ ඇත්තාමාශික රූපයක් නන් නෙමෙයි. මේක මම ඇන්ද නිකන් අර පහසුව පිණිස. හරිද? මම මේකේ පොඩි වචන ටිකක් ලියාගෙන යන්නම්. මේ තමයි මේවට අපි කියමු නැමීම් කියලා. හරිද? මේ හිලක් වගේ තියෙන එකට අපි කියමු කුහර කියලා. හරිද? මේ තමයි කුහර. එතකොට බලන්න මේ නැමීමක් තියෙනවා. නැමීම ඇතුලේ තමයි කුහරයක් තියෙන්නේ. හරිද? ඊට මේ ඇතුලේ තියෙනවට මම කියන්නම් මොනවද? ආමාශයික ග්‍රන්ථි. හරිද? දැන් ඕගලන්ට මේ රූපේ නිකන් ඔළුවේ තියෙනවද බලන්නකෝ. ආමාශයේ නැමීමක් වගේ එකක් පේනවා. මේ මම ආයි කියනවා මේ ඇත්ත ව්‍යුහේ නෙමෙයි. මේ මම නිකන් ලේසියට ඇන් දෙකක්. එතකොට ඕගලන්ට මේකේ හොඳට මතකෙ හිටිනවා. හරිද? මෙතන නැමීමක් තියෙනවා පේනවද? හරි. නැමීමක් තියෙන ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නැමීම ඇතුලේ කුහරයක් තියෙනවා. කුහරය ඇතුළට ගියාන් පස්සේ ඒකේ තියෙනවා ආමාශයික ග්‍රන්ථි. එතකොට ඔන්න ඔයාගේ හිතේ තියෙන රූපේ මෙන්න මෙතන ලියන්න. මොකද්ද? ආමාශයේ මොකද්ද? ඇතුළු බිත්තියේ නැමීම් විශාල සංඛ්‍යාවකි. හරිද? ඒක. දැන් නැමීම් ගොඩාක් තියෙනවා කියලා අපි හිතමු නැමීම් මේ දිගටම නැමීම් තියෙනවා. හරිද? මේ තමයි නැමීම්. අපි නැමීමක් ලොකු කරලා කියලා හිතමුකෝ. අපි මේ මෙහෙම ඇඳලා තියෙන්නේ. හරිද? නැමීම් ගොඩාක් තියෙනවා. හරිද? මේ වගේ අපිට එක ලොක් කරලා ඇඳගල කියලා හිතන්නකෝ. මේක දැන් මොකද ඔකට පැටලෙයි. හරිද? නැමීම් ගොඩාක් තියෙනවා. මේ වගේ දැන් අපි නැමීම් කියලා ඇඳ ගොඩාක් තියෙනවා. හරිද? ඒ නැමීම් තුල බලන්න ඒ නැමීම් තුල කුහර රැසකි. හරිද? තුන්වෙනියට එම කුහර ආමාශයික ග්‍රන්ථි වෙත යොමු වේ. හරිද? යොමු වේ. හරිද? ඊට පස්සේ ග්‍රන්ථි ආමාශයික ග්‍රන්ථි වල සෛල වර්ග තුනකි. හරිද? ඔයා නිකන් මේක තව මතක තියාගන්න විදිහක් මම කියන්නම්. ඔයා මෙතන ඉන්න එක්කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයාට ආමාශයික ග්‍රන්ථියක් හොයාගන්න ඕනේ. එතකොට ඔයා මූණ පොඩ්ඩක් ඇත වුණා. ආයි අඳිමු. මූණ ආයි අඳිමු ලස්සනට. හරි. මේ ඔයා මෙතන ඉන්න කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයාට දැන් ඔන්න ආමාශයික ග්‍රන්ථියක් හොයාගන්න ඕනේ. එහෙනම් මොකද්ද ඔයා කරන්න ඕනේ? මුලින්ම නැමීම් වලට යන්න ඕනේ. නැමීම් තුල තමයි කුහර තියෙන්නේ. කුහර ඇතුළට ගියාම කුහර කෙලින්ම යොමු වෙන්නේ මොකටද? ගිහිල්ලා ආමාශයික ග්‍රන්ථි වලට. එතකොට ඕක මතක තියාගන්න මේ රූපේ ෂේප් එකේ මතක නම් මේ ඔයාට මතක රූපේ ඔයාගේ භාෂාවෙන් මෙන්න මේ විදිහට ලියන්න. ආමාශය ඇතුළු බිත්තියේ නැමීම් විශාල සංඛ්‍යාවකි. නැමීම් තුල කුහර රැසකි. කුහර ආමාශයික ග්‍රන්ථියට යොමු වේ. ග්‍රන්ථි වල සෛල වර්ග තුනකි. මොනවද සෛල වර්ග තුන? ඒකත් වැදගත්නේ. නේද? සෛල වර්ග තුනක් තියෙනවා. එකක් අපි තුන ලියමු එහෙම. පාර්ශවික සෛල කියලා එකක් තියෙනවා. පාර්ශවික සෛල, ශ්ලේෂ්මල සෛල, ඒ වගේම ප්‍රධාන සෛල. හරිද? එතකොට හරිද?
දැන් බලන්න අපි පොතට ගියොත් එimhe අපි බලමු අපිට මොන හරි මගහැරිලාද කියලා. ආමාශය දැන් මම තමයි ව්‍යුහ ගැන විතරයි කතා කරේ. හරිද? ඔන්න බලන්න දැන් අපිට මෙතන යට කැල්ල තියෙනවා තව මේ ආලාරවක්‍ර පිදානය ගැන. අපි ඒකට කලින් මේ පොඩ්ඩක් බලමු ආමාශයේ මැද කැල්ල ගැන අපිට මොනවම හරි මගහැරිලාද කියලා. හරිද? බලන්න මේ ටික අපි මේ ඉස්සරහට කතා කරමු. දැන් ව්‍යුහ ගැන මේ කතා කරන්නේ. උදර කුහරේ ජේ හැඩති විස්තෘත පැසක් අභ්‍යන්තර පෘෂ්ඨයේ ඉතා විශාල වශයෙන් නැමී ඇත. ඒවා තුල කුහර විශාල සංඛ්‍යාවක් ඇත. ඒවා ආමාශය ග්‍රන්ථි කරා යමුවේ. ග්‍රන්ථි තුල සෛල වර්ග 3කි. මේ සෛල ටික තියෙනවා විශාල වශයෙන් ඇදෙන සුළුයි. අපි ඔක්කොම කතා කරන්නේ නේද? ඊට පස්සේ අපිට ඇත්තටම කතා කරන්න තියෙන්නේ මේ විදුර කොටසේ තියෙන ආලාරවක්‍ර පිදානය ගැන විතරයි. රයිට්? හරි. හරිද? මෙතන අපි උදර කුහරය කියලා ලියලා නැහැ නේද? අපි උදර කුහරය කියලාත් මේක ලියමු. අමතකුණායි. සමා වෙන්න. උදර කුහරයේ ඇත. හරිද? සමා වෙන්න. උදර කුහරයේ ඇත ජයාකාරයි විස්තෘත පැසක්. දැන් බලන්න ඇතුළු බිත්තියේ නැවීම් විශාල සංඛ්‍යාවයි නැවීම් තුල කුහර රසයි. ඒවා ආමාශය ග්‍රන්ථි වෙත යොමු වේ. දැන් ඕගලන්ට ඇත්තටම ඇත්ත කතාව ආමාශය ව්‍යුහය ගැන කතා කරන්න තියෙන මෙන්න මේ වගේ ඉතා සරල කොටසක් මෙන්න මේ විදිහට ගොනු කරගත්තා. සමහරවිට කෙනෙකුට මේ ඡේදය කිව්වම හිතෙන්න පුළුවන් නිකන් එකපාරට මේක ඔලුවට යන්නේ නැහැ නේ වගේ එකක්. නමුත් මේ වගේ ගොනු කරගත්තාන් පස්සේ මම ඕගලන්ට පෙන්නන්නම්. ඉස්සරහ කැලලත් පුදුම විදිහට මේකේ ලේසි වෙනවා. හරිද? හරි. අපි දැන් බලමු මේ ආලාරවක්‍ර පිදානය ගැන. ඉතින් ඒකෙත් මේකම තමයි කතා කරන්න තියෙන්නේ. ආලාරවක්‍ර පිදානය ගැනත් අපිට කතා කරන්න තියෙන්නේ මේ ටිකම තමයි. හරිද? කළු පාටයිනේ මේක අපි තව ටිකක් දික් කරගමු. නැත්නම් මේක පැටලෙනවා. හරිද? ඉර පොඩි. හරි. හරිද? ආලාර වක්‍ර පිදානය. ආලාර වක්‍ර පිදානය. හරිද? එතකොට මේක ගැන අපිට කතා කරන්න තියෙන ආලාර වක්‍ර පිදානය තමයි මෙන්න මේ තියෙන්නේ. හරිද? මේ මම මෙතන නම් කරලා තියෙනවා ආලාර වක්‍ර පිදානය බලන්න. මෙතන ආමාශය තියෙනවා. මෙතන මේක තියෙනවා. මොකද්ද? අපේ කුඩා අන්ත්‍රය. හරිද? හරි. ආලාර වක්‍ර පිදානය ගත්තන් පස්සේ ආලාර වක්‍ර පිදානයේ ව්‍යුහය ගැන කතා කරොත් ඒකටත් ලියන්න තියෙන්නේ අර පරණ ටිකම තමයි. හැබැයි පොඩ්ඩක් එඩිට් කරලා ලියන්න ඕන. මොනවද? ආමාශය හා ආමාශය කුඩා අන්ත්‍රයට විවෘත වන ස්ථානයේ පිහිටයි. විවෘත වන ස්ථානයේ පිහිටයි. ආයේ මොකද? වෘත්තාකාර සිනිඳු පේශි වලින් සෑදී ඇත. වෘත්තාකාර සිනිඳු පේශි වලින් සෑදේ. සිනිඳු පේශි වලින් සෑදේ. හරිද? ඊට පස්සේ ඉතින් ජීර්ණයක් අවශෝෂණයක් නැහැ කියන ඕගොල්ලෝ දන්නවා. විශේෂ කෘත්‍ය ගත්තොත් මොකද්ද? අවයව කියද්දී අපිට මේක විශේෂයෙන්ම ලියන්න නම් අපිට ලියන්න පුළුවන් ආමාශය හා කුඩා අන්ත්‍රය අතර කියලා මෙතන විශේෂයෙන් ලියනවා නම්. නමුත් පොදුවේ වක්‍ර පිදාන වල කෘත්‍ය આવුත් අවයව අතර ද්‍රව්‍ය ගමන යාමනේ. ගමනාගමනය හෝ ගමනාගමන යාමනේ. හරිද? මෙහෙම මේක ලියන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඕගොල්ලා සතුටින් කියන්න කැමති. ඕගොල්ලා මේ ආමාශය ව්‍යුහය ගැන සීලමු දේවල් පොයින්ට්ස් ටික ලියලා ඉවරයි. හරිද? අපි මේ ඊළඟට ජීර්ණය හා අවශෝෂණය බලමු. ආමාශය ඇතුලේ ජීර්ණයක් වෙනවද? ඔව්. හරිද? අපි ඒ ජීර්ණය මොකක්ද කියන එක සම්බන්ධයෙන් තමයි බලන්න යන්නේ. ආමාශය ඇතුලේ වෙනවා යාන්ත්‍රික ජීර්ණයක් වගේම මේ මොකද්ද? ජීර්ණය ගත්තොත් අපි ලියමු ජීර්ණය කියලා මේ. ජීර්ණය ගත්තම ජීර්ණය යාන්ත්‍රික එකකුත් වෙනවා රසායනික එකකුත් වෙනවා. හරිද? අපි මේ මොනවද කියන එක තමයි දැන් බලන්නේ. ආමාශය බැලුවාම ආමාශය තියෙනවා මත්ගෑමේ ක්‍රියාවලිය කියලා එකක්. හරිද? මෙම සංකෝචනය කියලා විතරයි ලියලා තින්නේ. ඒක වැරදි. ආමාශය පේශි මොනවද අපි ලියන්න ඕන සම්පූර්ණයෙන්ම ලියනවා නම් ආමාශය පේශි ගන්න වුණා වැඩි මම හිතන්නේ. හරි. ආමාශය පේශි සංකෝචන හා ඉහිල්වීම් ශ්‍රේණිය. ඉහිල්වීම් ශ්‍රේණියකි. right?
ඔන්න ඔක තමයි මුලින්ම ලියන්න ඕන කාරණා. හරිද? දැන් ඕගොල්ලෝ ආමාශය ජීර්ණය ගැන ලියනවා නම් එකපාරට ගාලා කඩාගත්තා වගේ ලියාගෙන යන්න එපා. මෙන්න මේ ක්‍රමේ පොඩ්ඩක් අනුගමනය කරන්න. මෙහෙම ලියන්න මුලින්ම ආමාශය තුල රසායනික මෙන්ම භෞතික ජීර්ණයක්ද සිදුවේ. ආමාශය තුල මත්ගෑමේ ක්‍රියාවලිය සිදුවේ. ආමාශය තුල සිදුවන මත්ගෑමේ ක්‍රියාවලිය අනුව ආමාශය පේශි සංකෝචන හා ඉහිල්වීම් ශ්‍රේණියකි. හරිද? ඒක මුලින්ම ලියන්න. මම මේ කියන්නේ ඔයගලන්ට මේක පිළිවෙලකට මතක තියාගන්න පුළුවන් ක්‍රමයක්. හරිද? දැන් ඒක මෙතනක් තියෙන ඔයගලන්ට පේනවා. කොහෙද තියෙන්නේ අපි බලමු. හරි. මෙතන ආමාශය මත්ගෑමේ ක්‍රියාවලිය රසායනික ජීර්ණයේ පහසු කර අපි ඒක පස්සේ බලමු. ඉහිල්වීම් ශ්‍රේණියක. හරිද? ඊට පස්සේ අපි ලියන්න ඕන මොකද්ද? මේ අර කතාව. මොකද්ද? ආමාශය පේශි මත්ගෑමේ ක්‍රියාවලිය මගින් මොකද්ද වෙන්නේ? ආහාරවල පුෂ්ටික වර්ග බල වැඩි වෙනවා. මේකත් නිකන් මම හිතනවා කටේදි වෙච්ච එක වගේම තමයි. ආහාරවල පුෂ්ටික වර්ගඵලය වැඩි වේ. හරිද? ඒ මගින් මොකද්ද වෙන්නේ? රසායනික ජීර්ණය පහසු වේ. ඕගලන්ට මතක නම් අපි කටෙත් මේ ටිකම ලිව්වා නේද? ජීර්ණය පහසු වේ. right? අපි මේ ටිකම ලිව්වා ඒ විදිහට. හරිද? දැන් අපි යාන්ත්‍රික ජීර්ණය ගැන කතා කරලා ඉවරයි. ආමාශයේ සිද්ධ වෙන ආමාශය අපි ගෝ යාන්ත්‍රික ජීර්ණය වගේම රසායනික ජීර්ණයක් සිදුවේ. ආමාශය තුල මත්ගෑමේ ක්‍රියාවලියක් සිදුවේ. එමගින් එනම් ආමාශය පේශි සංකෝචන හා ඉහිල්වීම් ශ්‍රේණියකි. එමගින් ආහාරවල පුෂ්ටික වර්ගඵලය වැඩි වන අතර එමගින් රසායනික ජීර්ණය පහසු වෙනවා. අපි යාන්ත්‍රික ජීර්ණය ගැන වෙනම කතා කරලා ඉවර කරා. කතා කරලා ඉවර කරා. හරිද? ඔයගොල්ලෝ පේනවා දැන් මේන් ආපු ගුලි හතරත් මෙන්න මේ රේදී තව චූටි ගුලි වලට කැඩිලා. නේද? එතකොට ඒ වගේම මේ ආමාශය මත්ගෑමේ ක්‍රියාවලිය නිසා තව දෙයක් සිද්ධ වෙනවා. අපි ඒක බලමු. රසායනික ජීර්ණය ගැන කතා කරන කලින් මම කැමති කතා කරනවා නම් මෙහෙම රසායනික ජීර්ණය කියලාදී මුලින්ම ලියන පොයින්ට් එක තමයි ආමාශයට ඇතුල් වූ ආහාර ඇතුළු මෙහෙම ලියන්නකෝ. ආමාශයට ඇතුල් වූ ආහාර වලට මෙහෙම ලියමු අපි. ආමාශයට මේ මුලින්ම ලියන්න ආමාශයට ආහාර ඇතුළු වේ දෙවෙනි ලියන්න ආමාශය විසින් මොකද්ද ආමාශයික යුෂය ස්‍රාවය කරයි. මේක පළවෙනි පොයින්ට් දෙක විදිහට ලියන්න. හරිද? ස්‍රාවය කරයි. හරිද? ඔන්න දැන් මම මේ ඔයගලන්ට අර චේරි සම්පූර්ණ වෙනස් සෙටප් එකකට දෙන්න හදන්නේ. ඒකෙන් ඔයගලන්ට මතක තියාගන්න ලේසි වෙයි කියන එකට මට 100ට හෙන ගානක මේකක් දෙන්න පුළුවන්. ගැරන්ටි එකක්. හරිද? දැන් ওই තියෙන සිස්ටම් එකට වඩා අනිවාර්යෙන් මේක පහසු වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. බලන්න. මේ හරි. දැන් ඔන්න ආමාශයට මේක ආවා. හරිද? දැන් ආමාශය මොකක්ද උනේ? අපි මුලින්ම ලියන්න ඕන ආමාශය ජීර්ණය ගැන කතා කරනවා නම් යාන්ත්‍රික ජීර්ණයක් හෝ රසායනික ජීර්ණයක් සිදුවේ. මුලින් යාන්ත්‍රික ජීර්ණය ගැන මුලින් විස්තර කරමු. ආමාශයේ මත්ගෑමේ ක්‍රියාවලියක් වෙනවා. මත්ගෑමේ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා ලිව්වා. ආහාර පුෂ්ටික වර්ගඵලය වැඩි වුණා. රසායනික ජීර්ණය පහසු වුණා. ඊට පස්සේ ලියන්න ඕන අනිත් කාරණාව තමයි දැන් අපි මුලින්ම රසායනික ජීර්ණය ගැන කතා කරන්න පටන් ගත්තනේ මොකද්ද අපි ලිව්වේ? ආමාශයට ආහාර ඇතුළුවේ ආමාශික විශේෂ ස්‍රාවය කරයි. මොකද මේ මත්ගෑමේ ක්‍රියාවලිය කරන්නේ ආමාශය යුෂය සමග ආහාර මිශ්‍ර කිරීම. හරිද? ආහාර මිශ්‍ර කිරීම. right? තේරුණාද? දැන් එතකොට ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ ආමාශයික යුෂය ගැන. හරිද? හරි සරල දෙයක් තියෙන්නේ. මේ හරි නේද? දැන් අපි බලමු පොයින්ට් කොච්චර වගේ කෙරිලාද කියලා මේකේ. එතකොට අපි සක්‍රිය වෙච්ච පෙප්සින් ගැන කතා කරා නේද? ඒක ගැන කතා කරේ නැතම නේද? හරි. එතකොට අපි ඊළඟට කතා කරන ඕනේ තමයි මේ මෙතන තියෙන ආමාශික යුෂය කියන එක මේ පේනවනේ. හරිද? මේ අපි බලමු. හරිද? එතකොට ඊළඟට අපි ආමාශික යුෂය ගැනනේ කතා කරන්නේ ඕන ආමාශික යුෂය. හරිද? තුන්වෙනි පොයින්ට් එක තමයි ආමාශයික යුෂය. ආමාශික යුෂය තියෙන්නේ මොනවද? හයිඩ්‍රජන්
අපි කියනවා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ්, හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්, ඊට පස්සේ තියෙනවා පෙප්සිනෝජන් කියලා කියමු. පෙප්සිනෝජන්. ඒ වගේම ශ්ලේෂ්මල. හරිද? අපි මේ තුන්වෙනි පොයින්ට් එක විදිහට මේක ලියමු. හතරවෙනි පොයින්ට් එක විදිහට මෙන්න මේක ලියමු. හරිද? රසායනික ජීර්ණය ගැන කතා කරමු. හරිද? දැන් බලන්න ඔයගලන්ට මේකේ පිළිවෙලක් පේන්න ඕනේ. මොකද්ද රසායනික ජීර්ණයක් වෙනවා, යාන්ත්‍රික ජීර්ණයක් වෙනවා. රසායනික ජීර්ණය ගැන යාන්ත්‍රික ජීර්ණය ගැන කතා කරන්නේ. දැන් රසායනික ජීර්ණය ගැන කතා කරන්නේ. ආමාශයට ආහාර ඇතුල් වෙනවා. ආමාශය විසින් ආමාශික විශේෂ ශ්‍රාවය කරනවා. ආමාශික විශේෂ මේ ටික තියෙන. ඔන්න ඔය ටික ලිව්වා. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක විදිහට මෙන්න මේක ලියන්න. ආමාශික විශේෂ ආමාශික විශේෂ සමග ආහාර මිශ්‍ර කරන්නේ ආමාශයේ මත්ගෑමේ ක්‍රියාවලිය මගින්. right? ඊට පස්සේ අපි කතා කරන්න ඕන අපි මේ සෛල වර්ග තුනක් තියෙනවා කියලා කතා කරා නේද? ඔන්න ඒක මේකට තමයි ඕන වෙන්නේ. හරිද? මේවට තමයි අපි කියන්නේ පාර්ශවික සෛල කියලා. පාර්ශවික සෛල. පාර්ශවික සෛල වලින් මොකද්ද කරන්නේ? මේ ආමාශයික කුහරයට H+ වගේම මේ ක්ලෝරයිඩ් කියන එක වෙන වෙනම ශ්‍රාවය කරනවා. ඒ දෙක එක තුල හැදෙනවා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක. right? මේ ප්‍රධාන සෛල කියලා දෙයක් තියෙනවා. ප්‍රධාන සෛල. ප්‍රධාන සෛල වලින් ශ්‍රාවය කරනවා පෙප්සිනෝජන්. අපි වෙන පාටකින් ලියමු එක. පෙප්සිනෝජන්. පෙප්සිනෝජන්. හරිද? ඔයගොල්ලා ඉස්සරහට සමහරවිට දැනගනිමින් නෝජන් කියන මේ එක තියෙනවා නම් අන්තිමට ඒ කියන්නේ මොකක් හරි එක අක්‍රීය version එකක්. මේක සක්‍රීය නැහැ. කියන්නේ මේකට මුකුත් කරන්න බෑ. හරිද? ඒතොර ඒක සක්‍රීය කරන්නේ කවුද? මෙන්න මේ HCl ඇවිල්ලා. ඔයගොල්ලෝ දන්නවා සමහර හෝ මේ එන්සයිම් තියෙනවා. ඔයගොල්ලෝ දෙවෙනි පාඩමේ ඉගෙන ගත්තා මේ ඒවා හිතකර pH අගයක වැඩ කරන නිසා. හැම එන්සයිම් එකම මෙහෙමයි. හැම pH අගයෙම වැඩ කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ මතක ඇති ප්‍රෝටීන් මේ දුස්ස්වාභාවිකරණය වෙනවනේ. නේද? එතකොට හිතකර ප්‍රෝටීන් කියන්නේ ඒ ප්‍රෝටීන් එකට හිතකර pH එක නැත්නම් ඒක දුස්ස්වාභාවිකරණය වෙනවා. ඔයගොල්ලෝ දන්නවා වැඩි හරියක් එන්සයිම් කියන්නේ ප්‍රෝටීන්. එතකොට එන්සයිම් වලට හිතකර pH අගයක් තියෙනවා. මේ පෙප්සින් කියන එකේ මේ පෙප්සිනෝජන් කියන එක පෙප්සින් කියන හෝමෝන් එකේ හිතකර එක තමයි මට මතක හිටියේ දෙක වගේ. pH එක දෙක වගේ. එතකොට හයිඩ්‍රොක්ලෝරික් වලින් පෙප්සිනෝජන් පෙප්සින් බවට සක්‍රීය පෙප්සින් බවට. හරිද? මේක අක්‍රීයයි. මේක සක්‍රීයයි. right? හරිද? එතකොට මේ සක්‍රීය වෙච්ච පෙප්සින් උත් ආයෙ ගිහිල්ලා මොකද කරන්නේ? මේ පෙප්සිනෝජන් සක්‍රීයකරණ දායක වෙනවා. හරිද? ඒක තමයි මම මේ ඊතලෙන් දක්වලා තියෙන්නේ. හරිද? තේරුණාද? මේ අනිද්දම් පාට ඊතලෙන් දක්වලා තින්නේ ඒක. හරිද? ඔයගොල්ලෝ පේනවනේ. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන තියෙන පෙප්සින් මැකුණා. කොළ පාටම ගන්න එපා දැන් ඒකට ආයි. හරි. මේ මෙතන තියෙන පෙප්සින් තියෙනව නේද? හරි. මෙතන තියෙන පෙප්සින් එක බලන්න. හරි. මෙතන තියෙන පෙප්සින් එක මෙන්න මේ කෑම වල ටික අපි කියවනේ මේ යාන්ත්‍රික ජීවනයේ කෑම ටික තියෙනවා කියලා. මෙන්න මෙතන තියෙනවා ප්‍රෝටීන්. හරිද? ප්‍රෝටීන් කුඩා පොලිපෙප්ටයිඩ් බවට කුඩා පොලිපෙප්ටයිඩ් නේද? පෙප්ටයිඩ්ද පොලිපෙප්ටයිඩ්ද? කුඩා පොලිපෙප්ටයිඩ්. හරි. මම කිව්වා හරිනේ. කුඩා පොලිපෙප්ටයිඩ් වලට මොකද කරන්නේ? මේ ක්‍රියාවලියටම අපි කියනවා ජල විච්ඡේදනය කියලා. right? ජල විච්ඡේදනය. හරිද? එතකොට මේක අපි කියනවා මොකක්ද අපි තව වචනයක් කියමු මේකට. හරි. අපි කියමු ප්‍රෝටීන් රසායනික ජීර්ණයේ ආරම්භය. මම දැන් පොඩි රිවයින්ඩ් එකක් යන්න කැමතියි. අපි මොනවා ගැනද කතා කරේ කියලා. හරිද? දැන් අපි අන්තිම තැනටම ඇවිල්ලා තියෙන්නේ. සෛල වර්ග ගැනත් කතා කරමුකෝ. මේ අනිත් සෛල ගැන. මේවට අපි කියනවා ශ්ලේෂ්මල සෛල කියලා. ශ්ලේෂ්මල සෛල. මේ වගේන් අපි ශ්‍රාවය කරන්නේ මොනවද? ශ්ලේෂ්මල. right? දැන් අපි යන් මේ ඔන්න දැන් බලන්න මම මෙතන තියෙන එක ඔයගොල්ලන්ට හෙන්න පොඩ්ඩක් කියවනවා. හරිද? මේ මුලින් තියෙන එක මම කියවන්නේ. ඔයගොල්ලෝ බලන්න.
බලාගෙන යන් අපි ආමාශයේ ආමාශික ග්‍රන්ථි ආමාශික විශේෂ ශ්‍රාවය කරයි. ආමාශික විශේෂ ප්‍රධාන වශයෙන් ශ්ලේෂ්මල අපි කතා කරා. පිළිවෙලින් ශ්ලේෂ්මල හා පෙප්සිනෝජන් ශ්ලේෂ්මල සෛල හා ප්‍රධාන සෛල වලින් ශ්‍රාවය කරයි. පාර්ශ්වයක සෛලමකින් හයිඩ්‍රොක්ලෝරයිඩ් ශ්‍රාවය කරනවලු වෙන වෙනම ආමාශික කුහරයට. එෙහිදී HCl සෑදේ ප්‍රථමයෙන් පෙප්සිනෝජන් HCl මගින් පෙප්සින් බවට පරිවර්තනය කරේ. මේ සක්‍රිය වූ පෙප්සින් අනිකුත් ඉතිරි පෙප්සිනෝජන් අණු සක්‍රිය කිරීමට උදව් වේ. මෙම සක්‍රිය වූ පෙප්සින් ආමාශය තුළදී ප්‍රෝටීන් රසායනික ජීර්ණය ආරම්භ කරයි. ආමාශයේ මධ්‍යමයේ ක්‍රියාවලිය මගින් රසායනික ජීර්ණය පහසු කරයි. දැන් බලන්න මම කියන්නම්කෝ මේක. හරිද? පේශි සංකෝචන හැල්ලීම් ශ්‍රේණියේ රසායනික ජීර්ණය ගැන කතා කරලා යාන්ත්‍රික ජීර්ණයකට පල්ලෙහා තමයි කතා කරන්නේ. හරිද? මෙමගින් ගිලෙන ආහාර මත ආමාශය විශේෂ මිශ්‍ර කෙරේ. පෙප්සින් මගින් කුඩා පොලිපෙප්ටයිඩ් වල ජල විච්ඡේදනය කරේ. දැන් මේ ආමලසය ගැන අන්තිම පොයින්ට් එක අපිට තියෙනවා බලන්න. මම යට අරගෙන ඉතින් මම පේනවනේ. මම මෙතෙන්ට වෙනකන් විතරක් විස්තර කරේ දැන් රසායනික ජීර්ණ ක්‍රියාවලිය. හරිද? මේ බලන්න දැන් මෙතෙන්ට වෙනකන් අපි කතා කරා. හරිද? මේ හරි. ඔව් මෙතෙන්ට වෙනකන් අපි කතා කරා. හරිද? දැන් බලන්න මම මේ ඒ තිබ්බ පොයින්ට් ටිකක් මීට වඩා ලස්සන විදිහකට ගොනු කරගෙන තියෙනවා. බලන්න මෙන්න මෙහෙම ලියන්නේ. හරිද? අපි මේකට තව පොයින්ට් එකක් මට දෙන්නේ මේකට එඩ් වෙන්න ඕනේ ආමාශයික ග්‍රන්ථි මගින්. ආමාශයික ග්‍රන්ථි මගින්. හරිද? ඔන්න දැන් බලන්න දැන් මේ පොයින්ට් එකම ඔයගොල්ලෝ දන්නවනේ ජීර්ණය කියන එක රසායනික ජීර්ණයයි යාන්ත්‍රික ජීර්ණය කියලා කොටස් දෙකක් තියෙනවා කියලා නේද? එතකොට මම දැන් මුලින්ම ඔයාලට විස්තර කරන්න කියලා තියෙනවා හිතනකෝ ආමාශයේ මේ ජීර්ණය ගැන. හරිද? දැන් ඔයා මුලින්ම දිනවා මෙන්න මේක. මොකද්ද ලියන්නේ? ආමාශයේ රසායනික ජීර්ණයක් මෙන්ම යාන්ත්‍රික ජීර්ණයක්ද සිදුවේ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ යාන්ත්‍රික ජීර්ණය ගැන මුලින් කතා කරන්න ගන්න. රයිට්? මොකද්ද ලියන්නේ? මෙන්න මෙතනින් පටන් ගන්න. ආමාශයේ මධ්‍යමයේ ක්‍රියාවලියක් සිදුවේ. එනම් ආමාශයේ පේශී සංකෝචන හා ඉහිල්වීම් ශ්‍රේණිය. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ අපි ලියුව රසායනික ජීර්ණය නෙමෙයි යාන්ත්‍රික ජීර්ණය. එමගින් ආහාරවල පෘෂ්ඨීය වර්ගඵලයේ වැඩිවන අතර රසායනික ජීර්ණය පහසුයි. ඔන්න ඔයා යාන්ත්‍රික ජීර්ණය ගැන සියලු පොයින්ට් ලියලා ඉවරයි. හරිද? ඊට පස්සේ ඔයා ලියනවා රසායනික ජීර්ණය ගැන පටන් ගන්නවා මෙන්න මෙතන. මොකෙන්ද පටන් ගන්නේ? ආමාශයට ආහාර ඇතුළු වේ. ආමාශයික ග්‍රන්ථි මගින් ආමාශය කුහරයට ආමාශික විශේෂ ශ්‍රාවය කරයි. ආමාශික විශේෂයේ HCl පෙප්සිනෝජන් සහ ශ්ලේෂ්මල අඩංගු වේ. හරිද? ඔන්න පොයින්ට් තුන ලියන්න. ඊට පස්සේ අපි මෙතනට බහිනවා. මොකක්ද අපි මෙතනින් ලියන්නේ ඊට පස්සේ? මෙන්න මෙතන. ආමාශයේ මධ්‍යමයේ ක්‍රියාවලිය මගින් ආමාශයික විශේෂය ආහාර සමග මිශ්‍ර කරයි. හරිද? එතෙන්ට යනකම් අපි ලියමු. දැන් ඊළඟට අපි ලියන්න ඕනේ ජීර්ණ ක්‍රියාවලිය මොකක්ද කියන්නේ. දැන් බලන්න ආහාර ආවා ආමාශයෙන් ආමාශික විශේෂ ශ්‍රාවය කරා ආමාශික විශේෂයේ තියෙන ටික අපි දල වශයෙන් ලිව්වා. ඊට පස්සේ අපි ලියනවා ඔන්න දැන් ආමාශයයි ආමාශික විශේෂ ආහාරය වෙනම තිබිලා වැඩ නැහැ. කටේ නම් අපි හපන කිනුයි දිවෙනුයි එක මිශ්‍ර කරනවා කියලා අපි කතා කරන්නේ කේටයත් එක්කලා ආහාර. නමුත් මේක මිශ්‍ර කරන්න ගන්න නැහැ නෝනේ. මේක මිශ්‍ර කරන්නේ කවුද? ආමාශයේ මධ්‍යමයේ ක්‍රියාවලිය. මොකක්ද අපි ලියන්නේ? මෙන්න මෙහෙම ලියන සරලව. පාර්ශ්වික සෛලමකින් වෙන වෙනම ආමාශික කුහරයට H+ සහ Cl- සහ හයිඩ්‍රජන් සහ ක්ලෝරයිඩ් අයන ශ්‍රාවය කරයි. ඒවා එකතු වී HCl සෑදේ. ප්‍රධාන සෛලමකින් අක්‍රීය පෙප්සිනෝජන් ශ්‍රාවය කරයි. එය HCl මගින් සක්‍රිය වේ. සක්‍රිය වූ පෙප්සින් අණු අක්‍රීය පෙප්සිනෝජන් සක්‍රිය කිරීමට දායක වේ. සක්‍රිය වූ පෙප්සින් මගින් ආහාරය වූ ප්‍රෝටීන කුඩා පොලිපෙප්ටයිඩ් අණු බවට ජල විච්ඡේදනය කරයි. මෙන්න මෙතන ඊට පස්සේ ලියන ප්‍රෝටීන් රසායනික ජීර්ණයේ ආරම්භක පියවර මෙයයි. හරිද? ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ශ්ලේෂ්මල සෛල මගින් ශ්ලේෂ්මල ශ්‍රාවය කරයි. ඔයගලන්ට තේරෙනවද කියලා මම දන්නේ නැහැ. දැන් මේකේ තියෙන ටික ගත්තන් පස්සේ මේ බලන්න සමහරට රසායනික ජීර්ණේ පල් උඩින් තියෙනවා යාන්ත්‍රික ජීර්ණේ පල්ලෙහෙන් තියෙනවා. දැන් මේකේ කිසි ගොනු කිරීමක් නැහැනේ. මේ කරුණු ටික ඔක්කොම හොඳයි. නමුත් මේකේ ගොනු කිරීමක් නැහැ. හරිද? මේ ගොනු කිරීමක් නැති හින්දා අපි මොකද්ද කරගන්නේ? මෙන්න මේකෙන් ගොනු කරා. මුලින් යාන්ත්‍රික ජීර්ණය ගැන කතා කරා, රසායනික ජීර්ණය ගැන කතා කරා. ඒ විදිහට ඒක ගොනු කරගත්තා. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ මේ අන්තිම පොයින්ට් එක මේ ආමලසය කියන එක ගැන. හරිද? මේ හරි. එතකොට දැන් මේ ඔක්කොම දේවල් ටික වෙලා. හරිද? ඔක්කොම දේවල් ටික වෙලා. හැදෙනවා මොකද්ද? මේකක්. මොකද්ද? ආමලසය කියලා එකක්. ඒ කියන්නේ මොකද්ද? ආහාරය බලන්න. මේ ආහාරය ආමශික විෂයත් එක්ක මේ මධ්‍යමයේ ක්‍රියාවලිය මිශ්‍ර වෙලා
මේ කියන ජීර්ණයේ ක්‍රියාවල ටික ඔක්කොම සිදු වුණාන් පස්සේ ආහාරය හා ආමාශය කිව්ෂයක තුල හැදෙනවා අපේ ආමලසය. ඊට පස්සේ අපිට පොඩි අයන තුනක් ගැන කතා කරන්න තියෙනවා. ඒ තමයි අර්ධව ජීර්ණය වූ අර්ධ ඝන ආම්ලික මොකක්ද? ආහාර ස්කන්ධයක්. අයනු 4යි. හරිද? ආහාර ස්කන්ධය. right. අපි ආලාරක විධානය ගැන කතා කරා නේද? හරි. අන්තිමට අපිට තියෙන්නේ මොකද්ද? ආලාරක විධානයෙන් අපි ගත්තන ව්‍යුහය ගැන කතා කරේ නේද? හරි. ඔව් හරි. මේකේ විශේෂයෙන් කෘත්‍යයක් දීලා තියෙනවා කියලා දැන් මට මතක් වුණා. මේකේ තිබ්බා මේ කැල්ලක් යටම කැල්ලේ. අපි මේක ලියමු මෙහෙම. ආමාශයේ ආහාර කුඩා කොටස් ලෙස කුඩා අන්තරයට විදිමින් ඇතුල් කරයි. හරි අපි පොඩ්ඩක් ආලාරක විධානට පොඩි පොයින්ට් එකක් ඇඩ් කරා. මම මේ ඔයගලන්ට පිළිවෙලට කියන්නම් මේක ලියාගෙන යන විදිය. හරිද? හරි. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ජීර්ණය ගැන. හරිද? ජීර්ණය ගැන. එතකොට මේ ආමාශයෙන් අවශෝෂණයක් වෙනවද කියලා කවුරු යහනව නම් ආමාශයෙන් අවශෝෂණයකුත් වෙනවා. මොනවද අවශෝෂණය කරන්නේ? මේ මිනිස්සයා බීපු මද්යසාර ටික, ජලය ටිකක් ජලය තව පල්ලෙහාත් වෙනවා. ඊට අමතරව ග්ලූකෝස් අවශෝෂණය කරන්නත් පුළුවන්. ඒක මේකේ තිබ්බේ නෑනේ කියලා කියන එක යට තිබ්බා. හරිද? මෙතෙන් ජලය මද්යසාර ඖෂධ. හරිද? ජලය මද්යසාර ඖෂධ. ජලය මද්යසාර සහ ඖෂධ. මම කලින් ග්ලූකෝස් කිව්වා නම් ඒක වැරදිලා. හරිද? එහෙම ග්ලූකෝස් අවශෝෂණය කරනවා මට පොඩි මෙමරි එකේ තිබ්බා නමුත් එහෙම නෑ කියලා ඔයගොල්ලෝ පොතේ තියෙන්නේ. ජලය මද්යසාර ඖෂධ. එහෙනම් මම වැරදි ඇති. හරිද? ජලය මද්යසාර සහ ඖෂධ අවශෝෂණය කරනවා. ඒතර ජීර්ණය අපි ව්‍යුහය ගැන කතා කරා, ජීර්ණය ගැන කතා කරා, අවශෝෂණය ගැන කතා කරා. ඊට පස්සේ අපිට කතා කරන්නේ විශේෂ කරුණු ගැන. ආවසනාවට හෝ ආසනාවට මේකේ විශේෂ කරුණුත් තියෙනවා. හරිද? මොනවද විශේෂ කරුණු ගැන අපිට කතා කරන්න තියෙන්නේ? ඔන්න විශේෂ කරුණු. අපිට කතා කරන්න තියෙන විශේෂ කරුණු යටතේ කොහොමද ආමාශිකයේ විශේෂ තියෙන ඇසිඩ් වලිනුයි පෙප්සිනෝජන් වලිනුයි කොහොමද මේ ආමාශික බිත්තිය බේරගන්නේ කියන එක. හරිද? මේ මෙතන තියෙන ආමාශික ආස්තරණයේ HCl සහ පෙප්සින් මගින් ජීර්ණ වෙමින් ආරක්ෂා කිරීම. හරිද? තේරුණාද? එන්න මේක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? මේ හරි. දැන් මේකේ තියෙනවා මේ අපිට පොයින්ට්ස් තුනක්. ඔයගලන්ට මතක නම් මෙතන පොයින්ට්ස් තුනක් තියෙනවා. මේකක් එන්සයිම් අක්‍රිය ලෙස ස්‍රාවය කිරීම. අනිත් එක ආමාශයේ ශ්ලේෂ්මල ස්‍රාවය කිරීම මගින් ආස්තරණයේ සංජීර්ණය වැළැක්වීම. දින 3කට වරක් විභාජනයේ නව සෛල ස්තරයක් එකතු කිරීම. හරිද? අපි විශේෂ කරුණු යටතේ ලියමු ආමාශයික ආස් වෙන පාඩ කිලියමු. ආමාශයික ආස්තරණය. ආමාශයික ආස්තරණය පෙප්සින් හා HCl වලින් ජීර්ණය වළක්වා ගැනීම. ජීර්ණය වළක්වා ගන්නේ කොහොමද? වළක්වන්නේ කොහොමද? හරි. එතකොට අපිට ඊයටදී පොයින්ට්ස් තුනක් තියෙනවා කතා කරන්න. right? මොනවද පොයින්ට්ස් තුන? එකක් තමයි එන්සයිම අක්‍රීය ලෙස ආමාශයික කුහරයට ශ්‍රාවය එකක්. දැන් ඕගලන්ට මතක ඇති ශ්ලේෂ්මල සෛල කියලා જાතියක් තිබ්බ. එවෙන් ශ්ලේෂ්මල යවුවා කුහරෙට නේද? එතකොට මොනවද ශ්ලේෂ්මල වලින් වෙන්නේ කියන එක ප්‍රශ්නයක් තිබ්බනේ. ඔන්න දැන් මේක තමයි වෙන්නේ. හරිද?
ශ්ලේෂ්මල මගින් මොකද කරන්නේ? ආමාශයික ආස්තරණය ස්වයං ජීර්ණය වැළැක්වීම. ස්වයං ජීර්ණය ඒ වගේම අනූනන විභාජනයේ මගින් ආමාශයික සෛල ස්තරය දින 3කට වරක් අපි අර එක වචනෙම ලියමු ප්‍රතිස්ථාපනය. නැවත ස්ථාපනය කිරීම. හරිද? ඔන්න ඔක තමයි අපිට විශේෂ කරුණු යටතේ කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා විශේෂ කෘත්‍ය නේද? වෙනත් කෘත්‍ය. වෙනත් කෘත්‍ය ගැන අපි කතා කරද්දී මේ මම හිතනවා වෙනත් කෘත්‍ය ගැන දැන් මම මෙතන මෙහෙම වෙනම කතා කරනවට වඩා අපි බලමු අපි දැනට කතා කරපුවයි මොනවද කෘත්‍ය විදිහට තියෙන්නේ. හරිද? මොනවද නැත්තේ කියලා අපි නැති ටික විතර ලියමු. හරිද? ඒක ලේසියි. මේ ගබඩා කතාව අපි ලිව්වේ නැහැ. හරිද? ඊට පස්සේ මත්ගෑමේ ක්‍රියාවලිය මගින් ආහාරය යාන්ත්‍රිකව ජීර්ණය. දැන් අතර යාන්ත්‍රික ජීර්ණය කියලා එකක් නැති වුණාට මෙතන තියෙනවා. ඒකයි මම අරක ලිව්වේ. හරිද? ඊට පස්සේ තියෙනවා ආමාශිකයේ විෂය නිපදවීම මගින් පෙප්සින් මගින් ජීර්ණය කරන එකත් අපි කතා කරා. අවශෝෂණයත් කතා කරා. මේක අපි කතා කරේ නෑ. මේක කතා කරා. මේ ગેස්ට්‍රින් කතාව අපි ඉස්සරහට කතා කරමු. ඒකත් මතක තියාගන්න. අනේ කතා කරේ නෑනේ. හරිද? ඒතර වෙනත් කෘත්‍ය විදිහට දැන් ආමාශයේ කෘත්‍ය මොනවද කියලා කතා කරොත් ඕගලන්ට මුලින්ම ලියන්න පුළුවන් අර ප්‍රෝටීන් ජීර්ණය කරන එක, යාන්ත්‍රික ජීර්ණය, ඒ වගේම ආහාරයක් විදානය කරන එක. ඊට පස්සේ අර මේ తాවකාලික ආහාර ගබඩාවක් බවට පත් වීම. හරිද? වෙනත් කෘත්‍ය බවට අපි කතා කරපු කීයක් තිබ්බද? කතා කරපු තිබ්බා පොඩ්ඩක් ඉන්න බලන්න. කතා කරපු තිබ්බා මං හිතන්නේ කතා කරපුවා තිබිලා දෙන මෙතන 1 2 3 4ක්. හරිද? ඔක්කොම තියෙනවා 3 5 7ක් විතර. 7න් 4ක් අපි කලින් කතා කරපුවමයි තියෙන්නේ. දැන් අපි 3ක් කතා කරොත් අපි මේකට පියවල කරලා ලියමු. කතා කරපු 4ක් තියෙනවා. ඉතුරු 3 ලිව්වොත් ඉතුරු 3 මොනවාද? එකක් තමයි ආමාශය බිත්තියේ මොනවාද? අධික සංවලිතයන්. ඒ කියන්නේ හොඳට නැමීම් තියෙනවා කියලා අපි කිව්වනේ. අන්න ඒක තමයි සංවලිතයන් කියන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා අධික සංවලිතයන්. ඊට පස්සේ තියෙනවා මොනවාද? ඇදෙන සුළු බව. හරිද? මේ ටිකෙන් මොකද කරන්නේ? తాවකාලික ආහාර ගබඩාවක් ලෙස ක්‍රියා කිරීම. తాවකාලික ආහාර ගබඩාවකි. හරිද? ඊට පස්සේ තියෙනවා අපිට අනිත් පොයින්ට් එක HCl මගින් බැක්ටීරියා වලට එරෙහිව දක්වන පිළිම සහජ ප්‍රතිශක්තිය කියලා. සහජ ප්‍රතිශක්තිය. ඒ කියන්නේ සහජ ප්‍රතිශක්තිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ අර non specifically අපි ඉස්සරහට ප්‍රතිශක්තිය කතා කරද්දී කතා කරමු. ඒකම තුන්වෙනියට අපිට තිබ්බා මොකක්ද අපිට තුන්වෙනියට තිබ්බේ ગેස්ට්‍රින් හෝමෝනේ ස්‍රාවය. ગેස්ට්‍රින් හෝමෝනේ ස්‍රාවය. අපි ඒකට ગેස්ට්‍රින් ගැන කතා කරමු. දැන් අන්තිම වතාවට ગેස්ට්‍රින් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? ඔයගොල්ලෝ දන්නවා හෝමෝන් එකයි එන්සයිම් එකයි තියෙන වෙනස. හරිද? අපි දැන් හෝමෝන් ගැන පොඩ්ඩක් මේකේ කතා කරමු නිකන් මම කතා කරන්නේ. හරිද? අපේ එසේ පොයින්ට්ස් ටික මම නම් හිතන්නේ ඔක්කොම දැන් ලියලා ඉවරයි. හරිද? ඔකට ආමාශය ගැන සම්පූර්ණ ඉස එකක් උවත් දැන් ලිවිය හැකියි. එතකොට මම මෙන්න මෙතන ලියලා තියෙන එක ගැන. හරිද? බලන්න. දැන් බලන්න ආමාශයේ ආහාර ඔන්න ආමාශයට කැම එනවා. ආමාශයට කැම ආවන් පස්සේ අපි කතා කරා ආමාශය බිත්ති ඇදෙනවා කියලා. ආමාශය බිත්ති ඇදීමත් එක්කලා ආමාශයෙන් ස්‍රාවය කරනවා
ආමාශය ගැස්ට්‍රින් ශ්‍රාවය කොහෙටද ශ්‍රාවය කරන්නේ? රුධිරයට. දැන් ඕගලන්ට හිතන්න පුළුවන් මේ ආමාශයට ගැස්ට්‍රින් ශ්‍රාවය කළා ආමාශයෙන් ගැස්ට්‍රින් ශ්‍රාවය කළා. ඉතින් ආමාශය මතමනේ දැන් ආමාශය ඉස්සරහට කතා කරමුකෝ. මෙහෙම කතා කරමු. දැන් ආමාශය ඔන්න ආහාර ආවා. බිත්තිය දුනා. ගැස්ට්‍රින් ශ්‍රාවය කරා. ඒක රුධිරයට ගියා. රුධිරය හරහා ආයි පාරක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම ආමාශයක් තියෙනවා නම් මේකෙන් ගැස්ට්‍රින් ශ්‍රාවය කළා. ඒක ආයි බ්ලඩ් ලයින් එක ඔස්සේ ගිහිල්ලා තමයි ආයි පාරක් මේකට එන්නේ. නැතු මේකෙන් වැඩ කළා මේකෙන් වැඩ කරන්නේ නැහැ. තේරුණාද? ආමාශයෙන් ශ්‍රාවය කළා ඒ වෙලාවෙම ආමාශය උඩ වැඩ කරන්නේ නැහැ. ඒක රුධිරයට තමයි ශ්‍රාවය කරන්නේ. රුධිර හරහා ගිහිල්ලා නැවත ආමාශයට ළඟා වෙනවා. දැන් මේ ගැස්ට්‍රින් කතාව තිබ්බ මෙන්න මෙතනත් මම ඔයාලට කිව්වා මෙන්න මෙතන තිබ්බ කියලා. නමුත් මේක සම්පූර්ණ විස්තර කරලා තියෙන තැන තමයි මෙන්න මෙතන. යට කොහේ හරි ඉඳ අපි තිබ්බේ. මෙන්න මේක. හරිද මේ බලන්න. අමේදී මේ හරියේ තිබ්බා වගේ මට මතකයි. අමේදී අපි කතා කරපු දේ ආමාශය ආහාර ළඟාවීමේදී ආමාශය විත්‍යාද හේතු වෙන ගැස්ට්‍රින් හෝමෝන නිදාස් වීම ක්‍රියාවලිය රුධිරයේ සංසරණ ආමාශය ළඟාවේ. මොකද වෙන්නේ? ආමාශය තුළ ආමාශය කිෂ්ණ නිපදවීම උත්තේජනය කරයි. ඒතකොට දැන් මේ මෙතන තියෙන හතරත් අපි එකපාරට මෙතනම කතා කරා. හරිද? මොනවද කරන්නේ? ආමාශය කිෂ්ණ මම පෙන්වන්නේ දැන් එතන ඒක දිනේ වෙන තැනක. හරිද? ආමාශයක යුෂ ශ්‍රාවය උත්තේජනය. හරිද? ඒකට තව හෝමෝන් එකක් තියෙනවා. මෙන්න මේ මං යට ඇඳලා තියෙන හෝමෝන් එක. හරිද? මම මේ ගැන ඉස්සරහට කතා කරනවද දැන් කතා කරනවද කියලා හිතාගෙන බැරුවේ. නමුත් මම දැන් කතා කරන්නම් පොඩි අයිඩියා එකක් ගන්න ඕගලන්ට. දැන් ඔයා හිතන්න දැන් ඔන්න කෑම එක පල්ලෙහාට ඇවිල්ලා මේ යනවනේ කුඩාන්ත්‍රයට ගිහිල්ලා කුඩාන්ත්‍රේ මේක ජීර්ණය කරාම ඉතින් ඕගොල්ලෝ දන්නවා මතක නම් කමන්නේ නැත්තම් ඒත් කමන්නේ ඇමයිනෝ අම්ලයි මේද අම්ලයි වලට කඩනවනේ ප්‍රෝටීනයි මේද ඒතකොට ඒ ප්‍රමාණය කුඩාන්ත්‍රයේ තියෙන එක වැඩි නම් ඒක සෛල වලින් ඒක ඩිටෙක්ට් කරනවා ඒක ගන්නවා ඒක අරගෙන ශ්‍රාවය කරනවා හෝමෝන් එකක් අපි කියනවා කොලිසිස්ටෝකයිනින් කියලා සමහන් මෙතනට කොලිසිස්ටෝකයිනින් එක එනවා හරිද සමහන් වැරදුනා එතන මේ එන මෙතනට එතනින් දැන් මගුණ මේද අම්ල ප්‍රමාණයයි මේ ඇමයිනෝ අම්ල ප්‍රමාණයයි එනවා කියලා. ඒතකොට ඒකෙන් ශ්‍රාවය කරනවා හෝමෝන් දෙකක්. එකක් සික්‍රටින් කියන එක. අනිත් එක කොලිසිස්ටෝකයිනින්. මේක පොඩ්ඩක් නම දිග වැඩිනේ. එහෙනම් අපි මෙඩිසින් වල සාමාන්‍යයෙන් අපි සමාන ලියද ලියනවා CCK කියලා. හරිද? එහෙම නමුත් ඕගොල්ලෝ මොනම අවස්ථාවකදවත් CCK කියන එක ලියන්න එපා. හරිද? ඒකට ලකුණු හම්බෙන එකක් නැහැ. දැන් මේ දෙකම ගිහිල්ලා මේ බලන්න මේ ඊතලේ ඔන්න මේ දම්ල ගොඩක් තිබ්බා සික්‍රටින් කොලිසිස්ටෝකයිනින් ශ්‍රාවය කරා සික්‍රටින් වලින් තව වැඩක් වෙනවා අපි ඉස්සරහට කතා කරමු කොලිසිස්ටෝකයිනින් සික්‍රටින් ඔය දෙකම රුධිරය හරහා යනවා මොකටද ආමාශයට හරිද ආමාශයට ගිහිල්ලා මොකද කරන්නේ ආමාශයක යුෂය ශ්‍රාවය නිෂේධනය කරනවා ඊට අමතරව ආමාශයේ සංකෝචන ආමාශය අපි කියමු මොකද්ද ආමාශය මධ්‍යමී ක්‍රියාවලිය කියලා පොදුවේ නේද මේක එහෙමද තියෙන්නේ මේකේ කොහොමද තියෙන්නේ ක්‍රමාකුංචනය කියලා නේද ක්‍රමාකුංචනය අපි මේ වචන ලියමුකෝ ආමාශයේ ක්‍රමාකුංචන නිෂේධනය ක්‍රමාකුංචනය නිෂේධනය එතකොට ඕගොල්ලා MCQ point විදියට ඔහු මතක තබා ගත යුතු කාරණාව තමයි මේ අපි CCK and secretin ගැන කතා කරේ හරිද ආමාශයේ වැඩේට උදව් කරන හෝමෝන් එකක් විතර ඉන්නවා අපි දැනට දන්නේ වගේ මොකද්ද මෙන්න මේ ගැස්ට්‍රින් කියන එක අපි ඒක දන්න ලකුණක් දාමු උදව් කරන හින්දා මේකට අපි දාමු ඍණ ලකුණ හරිද දැන් ඕගොල්ලෝ එතකොට ආමාශය ගැන ඕගොල්ලෝගේ පොතේ තියෙන සියලු කාරණා දැනගෙන අවසానයි මම ආයි පාරක් මේක සමරයිස් කරන්නම් ඔන්න දැන් ඕගොල්ලෝ කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැහැ කියලා හිතා ගන්නකො හරිද දැන් ඔන්න මම ඕගොල්ලන්ට විස්තර කරනවා ආමාශය ගැන සම්පූර්ණයෙන් අපි හදාගත්ත ක්‍රමයට යටත්ව හරිද
දැන් ඕගොල්ලන්ට උන ආමාශය ගැන එකක් ලියන්න එනවා. හරි. ඕගොල්ලෝ දැන් හිතනවා. හරි. මොකද්ද ලියන්නේ කියලා හිතනවා. ඉතින් මොකද්ද ලියන්නේ කියලා හිතුවම ඕගොල්ලන්ට මුකුත් ඔලුවට එන්නේ නැහැ නේ. නමුත් ඕගොල්ලෝ හිතන්න අපිට ක්‍රමයක් දැන් තියෙනවා. මොකද්ද අපි ලියන්න මුලින් view එක ගැන. ඔන්න දැන් view එක ගැන ඕගොල්ලන්ට තියෙන පොයින්ට් ටික පොඩ ඔලුවට එනවා. මොනවද එන්නේ? යන්න සෝතේනේ නේ. මෙන්න view එක. හරිද? මුලින්ම ඔයගොල්ලන්ට මතක් වෙනවා හරි. අපි view එක ලියන්න ඕන කොතනදද? මේ ආමාශයේ උඩ ඉඳන්. මේ තියෙන. උඩම තියෙන්නේ මොකද්ද? හෘදයාසන්න වක්‍රපිටාන. ඒකේ view එක මොකද්ද? මොකද්ද ඒකේ view එක? ඒක අන්න ස්රෝතයත් ආමාශයත් අතර තියෙන. හරිද? ඌර්තාකාර සිනිඳු පේශි වලින් ඇතුළේ තියෙන. ජීර්ණයක් නැහැ, අවශෝෂණයක් නැහැ. විශේෂ කෘත්‍යය මොකද්ද? අවයවය අතර ද්‍රව්‍ය ගමන යාම. හරිද? ඊවසන්න අපි පල්ලෙහාට එනවා. තියෙනවා ආමාශය බිත්ති ටික. මොනවද ලියන්න පුළුවන් ආමාශය ගැන? අපි ලියුවා පොයින්ට් කීයද? මෙතන හතරක් තියෙනවා. ඊට පල්ලෙහාත් අපි කතා කරා. මොනවද කතා කරේ? උදර කුහරයේ තියෙනවා J ආකාරයි විස්තෘත පැසක් ආමාශය බිත්ති අතිශය අධිනසුලි. ඔතන පොයින්ට් හතරක් කතා කරා. හරිද? ඊට පස්සේ අපි මේ ඇතුළේ තියෙන view එක ගැන කතා කරා. නැමීම් ආමාශය ග්‍රන්ථි කුහර මම කිව්වා මේ රූපේ මතක තියාගෙන ලියන්න කියලා. මොකද්ද? ඇතුළු බිත්තියේ නැමීම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ තුල කුහර ගොඩක් තියෙනවා. කුහර ආමාශය ග්‍රන්ථි වෙත යනවා. ඒ ග්‍රන්ථි වල සෛල වර්ග තුනයි. අන්තිමට අපි කතා කරන්නේ යටම තියෙන එක ගැන. මොකද්ද? ආලාරවක්ක ප්‍රදාන. හරිද? ඒකේ view එක ගැන කතා කරොත් ආමාශය හා කුඩාන්තරයට කියන ආතර තියෙන ආමාශය කුඩාන්තරයේ විවෘත වෙන ස්ථානයේ පිහිටනවා. වෘත්තාකාර සිනිඳු පේශි වලින් හැදලා තියෙන මේක වගේමයි විශේෂ කෘත්‍ය ගත්තොත් අවයවය අතර ද්‍රව්‍ය ගමන යාමනය ආමාශය හා කුඩාන්තරය අතර. ඒකෝර මේක ගැන පල්ලෙහා තව විශේෂ කෘත්‍යයක් කියන්නේ ආලාරවක්ක ප්‍රදානේම කෘත්‍ය කියලා ඇහුවොත් මෙන්න මේක ලියන්න. ආමාශයේ සිට ආහාර කුඩා කොටස් ලෙස කුඩාන්තරයට විදිමින් ඇතුල් කිරීම. හරිද? පොදුවේ වක්‍ර විධාන කෘත්‍ය මොකක්ද කියලා අහුවොත් අවයව අතර ද්‍රව්‍ය ගමන යාම. හරිද? ඒතකොට view එක ගැන ඔයගොල්ලෝ ඔක්කොම points මෙතන ලේසියෙන්ම කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි කතා කරනවා ජීර්ණය ගැන. ජීර්ණය ගැන අර ගොඩාක් තියෙන ටික අපි චූටි කැලේකට කැඩුවා. මොකද බලන්න යාන්ත්‍රික ජීර්ණයක් තියෙනවා, රසායනික ජීර්ණයක් තියෙනවා. යාන්ත්‍රික ජීර්ණය ගැන අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? ආමාශය මධ්‍යමයේ ක්‍රියාවලිය සිදුවේ. එමගින් එනම් ආමාශය පේශි සංකෝචනය හා ඉහිල්වීම් ශ්‍රේණියකි. එමගින් ආහාරවල පෘෂ්ටික වර්ගඵලය වැඩි වේ. එමගින් රසායනික ජීර්ණය පහසු වේ. යාන්ත්‍රික ජීර්ණය ගැන ඔන්න අපි දැන් කතා කරලා ඉවරයි. හරිද? ඊට පස්සේ කතා කරනවා රසායනික ජීර්ණය ගැන. අපි කියව රසායනික ජීර්ණය පටන් ගත්තම මෙන්න මේ පොයින්ට් ටික ලියන්න. මොකද්ද? ආමාශයට ආහාර ඇතුල් වේ. ආමාශයක ග්‍රන්ථි විසින් ආමාශයට ආමාශික විශේෂ ශ්‍රාවය කරයි. ආමාශික විශේෂ HCl, පෙප්සිනෝජන් සහ ශ්ලේෂ්මල වලින් සමන්විතයි. හරිද? ඊට පස්සේ අපි හතරවෙනි පොයින්ට් එක විදිහට කතා කරා. දැන් ආමාශික විශේෂ වෙනම තියෙනවා, ආහාර වෙනම තියෙනවා. මොකද වෙන්නේ? ආමාශික විශේෂ සමග ආහාර මිශ්‍රයි. මොක මගින්ද? ආමාශයේ මධ්‍යමයේ ක්‍රියාවලිය මගින්. දැන් ඔන්න බලන්න ආමාශික විශේෂයත් එක්ක දැන් ආහාර මිශ්‍ර වෙනවා මධ්‍යම මගින්. එතකොට ඊළඟට මොකද්ද වෙන්නේ? ඔන්න ජීර්ණය කියන එක පටන් ගන්නවා. මොකද්ද අපි ඒකද ලියන්න වෙන්නේ? මෙන්න මෙහෙම තමයි ලියන්න වෙන්නේ. බලන්න. පාර්ශවික සෛලමකින් H+ සහ Cl- වෙන වෙනම තමයි පේන්නේ. ඔයගොල්ලෝ පේනවා මේ ඊතල දෙකකින්ම වෙන වෙනම කියලා දක්වලා තියෙන්නේ. වෙන වෙනම කුහරයට ශ්‍රාවය කරනවා. ඒක එකතු වෙලා HCl හැදෙනවා. ප්‍රධාන සෛල වලින් පෙප්සිනෝජන් ශ්‍රාවය කරයි. ඒ HCl මගින් සක්‍රීය පෙප්සින් බවට පත් වේ. සක්‍රීය වූ පෙප්සින් නැවතත් පෙප්සිනෝජන් අණු සක්‍රිය කිරීමට දායක වේ. එමගින් ප්‍රෝටීන අණු කුඩා පොලිපෙප්ටයිඩ වලට ජල විච්ඡේදනය සිදු කරයි. ඒ ප්‍රෝටීන් ජීර්ණයේ ආරම්භක පියවරයි. ශ්ලේෂ්මල සෛල මගින් ශ්ලේෂ්මල ශ්‍රාවය කරයි. හරිද? ඊට පස්සේ අන්තිම පොයින්ට් එක විදිහට ඔයගොල්ලෝ ලියනවා දැන් මේ ඔක්කොම එකතුලා චුරචප්පන් වෙලා ජීර්ණ වෙලා ඔක්කොම සෙල්ලම වෙලා ඉවරන එක තමයි ආමලසේ කියලා කියන්නේ. හරිද? මෙතන සමා වෙන්න ගොඩාක් සමා වෙන දැන් මම මේ කරන්න යන එකට මේ ආහාර දැන් ආලාරවත් විධාන ගැන අපි කතා කරානේ. ආමාශයේ ආහාර කියන නැතුව අපි දෙන්න ආමලසේ කියලාම දාමු. ඒක හොඳයි මේ පොයින්ට් එක. හරිද? ආමලසේ කියලාම දාමු. ආමාශය ආමලසේ කුඩා ආලාරක විධානයේ view එක මතක තියාගන්න. හරිද? ආලාරක විධානයේ කෘත්‍ය ගැන. හරි. අපි කතා කරා මේ දැන් ජීර්ණ වෙන විදිහ ඔක්කොම මේ ඒකේ මොකද වෙන්නේ? ආහාරය ආමාශික විශේෂ සමග මිශ්‍ර වී අර්ධඝන අර්ධව ජීර්ණය වූ ආම්ලික ආහාර ස්කන්ධයක් වන ආමලසේ සාදයි. හරිද? ඔන්න අපි ජීර්ණය ගැන දැන් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි කතා කරනවා අවශෝෂණය ගැන. ආමාශයෙන් ජලය, මධ්‍යසාර සහ ඖෂධ අවශෝෂණය කරයි. හරිද? විශේෂ කරුණු ගැන කතා කරද්දී මොකද්ද අපි කතා කරේ? ආමාශයික ආස්තරණය කොහොමද පෙප්සින් වලින් සහ HCl වලින් ජීර්ණය නවත්තගන්නේ කියලා. පොයින්ට් 3යි අක්‍රීල සාමාශික කුහරයට එන්සයිම් ශ්‍රාවය කිරීම පෙප්සිනෝජන් විදිහටයි ශ්‍රාවය කරන්නේ. ඒ වගේම ශ්ලේෂ්මල මගින් ආස්තරණය ස්වයං ජීර්ණය වැළැක්වීම. කියන්නේ දැන් මෙහෙම ආමාශික බිත්තිය තියෙනවා නම් මෙන්න මෙහෙම ආමාශික විශේෂ ශ්‍රාවය වෙනවනේ. හරිද?
ඉන්න ඒ අතරට මෙන්න මේ ශ්ලේෂ්මල ගිහිල්ලා ස්තරයක් විදිහට හිටිනවා. එතකොට බලන්න මෙන්න මේ ආමාශික විෂයත් එක්ක මෙන්න මේ බිත්තියේ කන්ටැක්ට් එකක් නැහැ. කන්ටැක්ට් එකක් නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ? මේකේ චීර්ණය වෙන්නේ නැහැ. හරිද? රයිට්. ඊළඟට මොකද වෙන්නේ බලන්න. හරි විශේෂ කරුණු ගැන ඔය තව එකක් තියෙනවා. මොකද අණුරණ විභාජනය මගින් දවස් 3කට පාරක් සෛල ස්තරය ප්‍රතිස්ථාපනය කිරීම. වෙනත් කෘත්‍ය ගැන අපිට කතා කරපු හතර තියෙනවා. මොනවද අපි කතා කරපු හතර? මොනවද අපි කතා කරපු හතර කියලා මේ අපි අඳුන්වලා තිනවා. මේ දල වශයෙන් ලියන්න. ඒක තමයි රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය. රසායනික ජීර්ණෙත් ප්‍රෝටීන් එකනේ අපි කතා කරන්නේ නේද? ප්‍රෝටීන් රසායනික ජීර්ණය. ඊට පස්සේ යාන්ත්‍රික ජීර්ණය. ඊට පස්සේ ආලාර වක්‍ර ප්‍රදානයේ කතාව. ආලාර වක්‍ර ප්‍රදානයේ විදිමින් ඇතුල් කරන සිද්ධිය. ඊට පස්සේ ආයේ මගේ මතක හැටියට තිබ්බා මොකක්ද? අර්ක ප්‍රදාන විදිමින් ඇතුල් කරන කතාව තිබ්බා. ඊට පස්සේ ආයේ තිබ්බා බලමු. යාන්ත්‍රික ජීර්ණය ආමාශය විශේෂ්‍රාවයේ අවශෝෂණය සමාන. අවශෝෂණයේ කතාවක් තිබ්බා. හරිද? එතකොට කෘත්‍ය ඇහුවොත් එහෙම කෘත්‍ය හතක් ඔක්කොම තියෙනවා. එකක් තමයි ප්‍රෝටීන් රසායනික ජීර්ණයකට විස්තර කරලා ලියන්න පෙප්සිනෝජන් පෙප්සින් වෙලා ප්‍රෝටීන් රසායනික ජීර්ණය ආරම්භ කරමින් ප්‍රෝටීන් කුඩා පොලිපෙප්ටයිඩ් බවට කඩනවා කියන්නේ. ඊපස්සේ යාන්ත්‍රික ජීර්ණය ගැන ලියන්න මාත්ගෑමී ක්‍රියාවලිය මගින් යාන්ත්‍රික ජීර්ණය වෙනවා. ආලාරවක ප්‍රදානය මගින් අර විදිමින් ඇතුල් කරන එක ලියන්න ඕනේ. අය අවශෝෂණය කරන මොනවාද? ජලය, මද්දසාර සහ ඖෂධ. හරිද? ඔන්න ඔය ටික තමයි අපි කතා කරපු හතර. කියන්නේ මේ කතා කරපු ඒ වගේම කෘත්‍ය හතරක් දීලා තිනවා. ඊට අමතරව දීලා තියෙන තව තුනක් මොකද්ද? මොකද්ද? ආමාශික මේ බිත්තියේ තියෙන අධික සංවලිතයින් වගේම ඇදෙන සුළු බව හින්දා ඒක తాවකාලික ආහාර ගබඩාවක් විදිහට වැඩ කරනවලු. HCl බැක්ටීරියා වලට එරෙහිව HCl කියනවා දන්න අම්ලයක්. එතකොට බැක්ටීරියා වලක් තියෙනවා ප්‍රෝටීන. එතකොට ප්‍රෝටීන් දුස්ස්වාභාවීකරණය වෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? සහජ ප්‍රතිශක්තියක් විදිහට ක්‍රියා කරලා බැක්ටීරියාස් බඩ ඇතුළේදී මැරෙනවා. හරිද? ඊට අමතරව ගැස්ට්‍රීන් හෝමෝන් එක ස්‍රාවය. දැන් අපි ඊට පස්සේ කතා කරා ආමාශය මත වැඩ කරන හෝමෝන් මොනවද කියලා. එකක් තමයි මේ ගැස්ට්‍රීන්. මොකද වෙන්නේ? ආමාශයට ආහාර ළඟා වෙනවා. ආමාශික බිත්තිය ඇදෙනවා. ආමාශයෙන් ගැස්ට්‍රීන් ස්‍රාවය කරනවා කොහෙටද? රුධිරයට. රුධිර හරහා ගිහිල්ලා නැවතත් ආමාශයටම ගැස්ට්‍රීන් එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආමාශික විශේෂ ස්‍රාවය කිරීම උත්තේජනය කරනවා. මේ ගැස්ට්‍රීන් වල වැඩේ. ඊට පස්සේ ආමාශයේ ක්‍රියාවලිය නිෂේධනය කරන හෝමෝන් දෙකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ආහාරයේ තියෙන අධික ඇමයිනෝ අම්ල මේදම්ල අවශෝෂණයේ හින්දා කුඩා අන්ත්‍රේ සෛල වලින් සික්‍රටින් වගේම කොලිසිස්ටෝකයිනින් ස්‍රාවය කරනවා. ඒවට තව වැඩ තියෙනවා අපි පස්සේ බලමු. ආමාශයේ තියෙන වැඩ තමයි මේ තලයේ දිගට ගිහලා මොකද්ද වෙන්නේ? මේ රුධිරය හරිද? රුධිරය හරහා තමයි යන්නේ. ඔයගොල්ලෝ දන්නවා හෝමෝන් ගැන. ගිහිල්ලා මොකද කරන්නේ? ආමාශික විශේෂ ස්‍රාවය නිෂේධනය කරනවා. ආමාශයේ ක්‍රමාකුංචන නිෂේධනය කරනවා. right? ඒතර මෙන්න මේක තමයි අපිට ආමාශය ගැන සම්පූර්ණයෙන් කතා කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මේ chart එක ඇඳ ගන්න වගේම මේ විදිහට ගොනු කරපු note එකක් හදාගන්න. ඉතින් එහෙනම් අපි ඊළඟට කුඩාන්ත්‍රය ගැන බලමු.